සුබ දවස් අපතේ සියලුම දෙනාට අද දවසේ අපි නොවැම්බර් මාසයේ දෙවැනි දේශනය තමයි ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙන හැමෝටම ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙනවා. ගොඩක් දෙනෙක් දැනුවත් කරලා තිබුණා අද ක්ලාස් එකත් එක්ක ටිකක් සම්බන්ධ වෙන එක අමාරුයි කියලා ලයිව්. ඒක නිසා ගෲප් එකට අද දවසේ රෙකෝඩින් එකත් ලැබෙන්න සලස්වනවා සුපුරුදු විදිහටම. ඒත් එක්කම අපි නොවැම්බර් මාසේ පළමු දේශනය පැවැත්වුවේ රාත්‍රී 7ටනේ. නමුත් අද ඉඳන් සතිපතාම ක්ලාස් එක පැවැත්වෙන්නේ හවස 6 සිට රාත්‍රී 8 දක්වා. එතකොට අදින් අපේ නොමිලේ පවත්වන දේශන ටික අවසන් වෙනවා. දෙසැම්බර් මාසයේ සිට ගෙවීම් කරලා ක්ලාස් එකත් එක්ක සජීවීව දිනපතා කියන සතිපතාම සම්බන්ධ වෙන්න පුළුවන්. දෙසැම්බර් මාසයේ සිට පුතේ අපි ක්ලාස් ගෲප් එකක් නිර්මාණය කරනවා. පේමන්ට් එක කරලා ස්ලිප් එක යවුවට පස්සේ ක්ලාස් ගෲප් එකට ඇඩ් කරනවා. එතන ඉඳන් අකණ්ඩව ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා දෙවන වසර අධ්‍යයන කටයුතු ටික සාර්ථකව කරගන්න පුළුවන්. එතකොට අදින් පස්සේ සතිපතාම ක්ලාස් එක පැවැත්වෙන්නේ හවස 6ට. අපි පළවෙනි දේශනය තමයි 7ට පැවැත්වුවේ. නමුත් කාලසටහන ගිය සතියේ දුන්නා බදාදා හවස 6 සිට රාත්‍රී 8 දක්වා තමයි දේශන කටයුතු ටික පැවැත්වෙන්නේ. හරි. අද දවසේ සාකච්ඡා කරන දේශනයට අදාළ දේශන සටහන් ක්ලාස් ගෲප් එක හරහා ෂෙයා කරලා තිබුණේ. මම හිතනවා මේක හැමෝම බලන්න නැති, ලියා ගන්න නැති කියලා. අද අපි සාකච්ඡා කරන්නේ අභිලේඛන සහ නානක විද්‍යා විෂය ඒකකයේ යටතේ නානක විද්‍යාවේ පළවෙනි ප්‍රධාන පාඩම. අපි යන් එහෙමනම් අපේ පාඩම පැත්තට. අද අපි මේ සාකච්ඡා කරන පාඩම නැවතනම් සාකච්ඡා කරන්නේ නැහැ. මොකද නොමිලේ දේශන පැවැත්වුවත් අපි දෙසැම්බර් මාසයේ මේ පාඩමේ අද සාකච්ඡා කරපු තැන සිට තමයි අධ්‍යයන කටයුතු ටික ආරම්භ කරන්නේ. එතකොට අද ඉඳන් ක්ලාස් එකේ දෙවන වසර විෂය නිර්දේශයට අදාළ අධ්‍යයන කටයුතු ටික ආරම්භ වෙනවා. දේශනයේ අතරතුරේදී නොතේරෙන තැනක් තියෙනවා නම් අහගන්න වැඩි යමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරලත් අහන්න පුළුවන්. chat එකට message එකක් එකතු කරන්නත් පුළුවන්. හරි එහෙමනම් යන්නේ අපේ පළවෙනි විෂය ඒකකයේ පැත්තට. අපිට තියෙනවා කතා කරන්න ප්‍රධාන විෂය ඒකකයක් අභිලේඛන හා නානක විද්‍යාව කියලා. එහෙම නේද? අපිට ප්‍රධාන විෂය ඒකක දෙකක් තියෙනවා අපේ දෙවන වසර විභාගයේ ඉලක්කගත කරගෙන සාකච්ඡා කරන්න. ඒ විෂය ඒකක දෙකෙන් අපි මුලින්ම සාකච්ඡා කරන්නේ අභිලේඛන සහ නානක විද්‍යා විෂය ඒකකය. එතකොට දෙසැම්බර් මාසයේ පුරාවටමත් කතා කරන්නේ අභිලේඛන සහ නානක විද්‍යා විෂය ඒකකය. මේ විෂය ඒකකයේ මාතෘකා දෙකක් තියෙනවානේ. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ නානක විද්‍යාවේ ප්‍රධාන පාඩමක් අද දවසේදී. නානක විද්‍යාවේ ප්‍රධාන පාඩමක් විදිහට අද අපි කතා කරනවා මොන පාඩමද? හස් එබු කහාපන කාසිය. හස් එබෝ කහාපන කාසිය තමයි නානක විද්‍යාව කොටසට අදාළව අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. හසබෝ කාසිය සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරලා අපේ නෝට් එක පැත්තට යමු. හසබෝ කාසිය අපිට ගොඩාක් වැදගත් කාසියක් පුතේ නානක විද්‍යාවේදී අපිට හම්බ වෙන හේතුව තමයි මේ හසබෝ කාසිය ලංකාවේ සහ ඉන්දියාවේ පැරණිතම කාසිය විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ හස්සබෝ කාසිය ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාවෙත් අපිට හම්බ වෙනවා. ඒත් එක්කම ලංකාවේ නිෂ්පාදනය කරපු පළවෙනි කාසිය විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන් අද අපි මේ සාකච්ඡා කරන හස් එබෝ කහාපන කාසිය. ඉතින් මේ කාසිය අපිට ලැබෙන්නේ උතුරු ඉන්දියාවේ. එහෙම නැත්නම් උත්තර ಭಾರತයේ. උත්තර ಭಾರತය කියන්නේ උතුරු ඉන්දියාවටම තමයි. ක්‍රිස්තු පූර්ව 500 වසරේ සිට අපේ ලංකාවයි උත්තර ಭಾರತයයි එහෙම නැත්නම් උතුරු ඉන්දියාවයි සංස්කෘතික සම්බන්ධතා වෙළඳ සම්බන්ධතා ගණනාවක් පැවැත්තුවා. ඉතින් වාණිජමය සම්බන්ධතා හෙවත් වෙළඳ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට තමයි උතුරු ඉන්දියාවෙන් මේ කාසිය අපිට ලැබෙන්න පටන් ගත්තේ. අන්න එහෙම ලැබුණු කාසිය දිහා බලාගෙන ලංකාවේ ශිල්පීන් මේ කාසිය නිෂ්පාදනය කරා. අන්න එහෙම තමයි මේ කාසිය අපිට ලැබෙන්නේ ලංකාවේ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නෙ. එතකොට අපි මේ අද සාකච්ඡා කරන කාසිය ඉන්දියාවෙන් තමයි අපිට මුලින්ම හම්බ වෙන්නේ. කොහෙන්ද මුලින්ම හම්බ වෙන්නේ? ඉන්දියාවෙන් තමයි මුලින්ම හම්බ වෙන්නේ. ඉන්දියාවේ කොයි ප්‍රදේශයෙන්ද? උත්තර ಭಾರತය හෙවත් උතුරු ඉන්දියාව. උත්තර ಭಾರතයේ හෙවත්
උතුරු ඉන්දියාව. මේ උත්තර ಭಾರತයේ හෙවත් උතුරු ඉන්දියාවේ මේ කාස්සිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී. මොන කාල සීමාවෙදිද? ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ අපේ ලංකාවේ වාණිජ්‍ය කටයුතු උතුරු ඉන්දියාවත් එක්ක පවත්වලා තියෙනවා. අන්නේ වෙළඳ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට අපිට මේ කාසිය ලැබෙනවා. ඉතින් මේ කාසිය ගොඩාක් වැදගත් වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ නිෂ්පාදනය වෙන පළවෙනිම කාසිය. සහ අපේ ලංකාවේ කාසිය අපිට හම්බෙලා තියෙන ශේෂ්ත්‍රයන් එක්ක පැරණි බව අනුව ගොඩාක් පැරණිම කාසිය විදිහටත් මේ කාසිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම සංකේත ගොඩාක් එකතු කරලා තමයි මේ කාසිය නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම හම්බ වෙන කාසියට අපි කියන්නේ හස් එබෝ කාසිය කියලා. මොකද්ද හස් එබෝ කියලා කියන්නේ? හස් එබෝ කහාපන කාසිය. කහාපන කියන්නේ මුදල් ඒකකයේ නම. එතකොට හස් එබෝ කියන්නේ මොකද්ද? හස් කියන එකේ තේරුම තමයි පුතේ සංකේත හෙවත් සලකුණු. මොනවද? සංකේත හෙවත් සලකුණු. එබෝ කියලා කියන්නේ ඔබවන ලද. එහෙම නැත්නම් ඇතුළත් කරන ලද. සංකේත එහෙම නැත්නම් සලකුණු ගොඩාක් ඇතුළත් කරලා තියෙන ඔබවලා තියෙන කාසියට අපි කියනවා හස් එබෝ කහාපන කාසිය කියලා. කහාපන කියන්නේ මුදල් ඒකකයේ නම. අපේ අනුරාධපුර යුගයේදී තමයි මේ කාසිය අපිට මුලින්ම හම්බ වෙන්නේ. මේ කාසිය සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න මූලාශ්‍රත් කීපයක් තියෙනවා. අපි ඒ ටික පස්සේ බලමු. මේ කාසිය සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට මෙන්න මේ තොරතුරු ටික අපි මුලින්ම මූලික හැඳින්වීම යටතේ කතා කරන්න ඕන. කාසිය අපිට ලැබුණේ කොහෙන්ද? කොහෙන්ද කාසිය අපිට ලැබුණේ? උතුරු ඉන්දියාවේ නැත්නම් උත්තර ಭಾರತේ. කාසිය ලැබුණේ මොන හේතුවක් නිසාද? උතුරු ඉන්දියාවත් එක්ක අපි පැවැත්වපු වෙළඳ සම්බන්ධතා හෙවත් වාණිජ්‍ය කටයුතු වල ප්‍රතිඵලයක් නිසා තමයි මේ කාසිය ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී අපේ ලංකාවට ලැබෙන්නේ. එහෙම ලැබුණු කාසිය දිහා බලාගෙන ඒ කාසියේම අනුකරණයක් විදිහට ලංකාවේ ශිල්පීන් මේ හස්සෙබෝ කහාපන කාසිය නිර්මාණය කරනවා. හස්සෙබෝ කහාපන කාසියට මේ නම ලැබෙන්නේ ඒ කාසිය සංකේත ගොඩාක් ඔබවලා තියෙන නිසා. හස් කියලා කියන්නේ සලකුණු හේවත් සංකේත වලට, ඔබවන ලද කියලා කියන්නේ ඇතුළත් කරන ලද. ඒකට සලකුණු ගොඩාක් ඇතුළත් කරපු මේ කාසිය අපිට ලංකාවේ අනුරාධපුර යුගයේදී තමයි හම්බ වෙන්නේ. එතෙන් සිට අනුරාධපුර යුගයේ වාණිජ්‍ය කටයුතු වලදී මේ කාසිය භාවිතා කරලා තියෙනවා. ඒත් එක්ක මේ කාසිය අපිට හම්බ වෙනවා සලකුණු ගොඩක්. අපි කතා කරන්නේ කොහෙදද සලකුණු අපිට හම්බ වෙන්නේ? සලකුණු හම්බ වෙන්නේ මේ කාසියේ තියෙන මුහුණතේ සහ පිටුපස ප්‍රදේශවල. කාසියක දෙපැත්තක් තියෙනවානේ. එතකොට කාසියේ දෙපැත්ත ගත්තාම මුහුණත පැත්තට අපි කියනවා අභිමුඛය කියලා. මොකද්ද මුහුණත පැත්තට කියන්නේ? අභිමුඛය. පිටුපස පැත්තට කියනවා ප්‍රතිමුඛය. ප්‍රතිවිරුද්ධ දිශාව. ප්‍රතිමුඛය. එතකොට කාසියේ මුහුණතට අපි අභිමුඛය කියනකොට කාසියේ පිටුපසට මොකක්ද කියන්නේ? ප්‍රතිමුඛය. මේ සංකේත පුතේ අභිමුඛයේ ප්‍රතිමුඛයේ දෙපැත්තෙම තියෙනවා. ඉතින් ගොඩාක් සංකේත සලකුණු ඔබවලා තමයි මේ කාසිය නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදිහට අපිට මේ කාසිය ගැන මූලික හැඳින්වීමක් මුලින්ම එකතු කරන්න පුළුවන්. හස්සෙබෝ කහාපන කාසියේ මූලික හැඳින්වීම පැත්තට අපි නෝට් එක පැත්තට ගිහිල්ලා කතා කරලා ඊට පස්සේ ආයෙ මේමු ඊටු ටික සාකච්ඡා කරන්න. හරි. අපි යන්නේ එහෙමනම් අපේ පාඩමේ හැඳින්වීම පැත්තට. නෝට් එක ලියාගත්තද? මං හිතනවා නෝට් එක හැමෝම ලියන්න ඇති කියලා. මොකද නෝට් එක මිස් ඊයේ තමයි දුන්නේ. අද වෙනකොට ලියා ගන්න කාල වේලාව ඇතිනේ. හරි. අපි යමු එහෙමනම් අද අපේ නෝට් එක පැත්තට. මෙතනින් එහාට ක්ලාස් එක හරහා ලබා දෙන සෑම දේශන සටහනක්ම මේ විදිහට තමයි දෙන්නේ.
මොකද ක්ලාස් එක වෙලාවේ ළමයින්ට නෝට් එක ලියා ගන්න කිව්වොත් එතෙන්දී ගොඩාක් අඩුපාඩු ඇති වෙනවා. සමහර ළමයින්ට සිග්නල් ප්‍රශ්න නිසා ඇහෙන්නේ නැහැ. සමහර අයට මිස් කියන වේගයෙන් ලියා ගන්න බෑ. එතකොට දෙපාරක් තුන් පාරක් කියන්න වෙනවා. එතකොට කලින් ලියාගෙන ඉන්න ළමයිට ඒක ලොකු අපහසුතාවයක්. ඉතින් ගැටලු ගොඩාක් තියෙනවා අතින් නෝට් එක ක්ලාස් එක වෙලාවේ ලියන්න දුන්නොත්. අනිත් එක අපිට තියෙන්නේ කාල සීමාව පැය දෙකයි. ඒ කාල සීමාව විතර නෝට් එක ලියන්නත් කාලයක් වැය කරොත් එහෙම අපිට අධ්‍යයන කටයුතු ටික කරගන්න කාල සීමාව ප්‍රමාණවත් නැති වෙනවා. ඒක නිසා අපි ක්ලාස් එක හරහා ලබා දෙන දේශන සටහන PDF නෝට් එකක් විදිහට තමයි ලබා දෙන්නේ. එතකොට ළමයින්ට කිසිම ගැටලුවක් නැහැ. නෝට් එක ක්ලාස් එක පටන් ගන්න කලින් ගෲප් එක හරහා ලැබෙන්න සලස්සනවා. ඒකත් ලියාගෙන ක්ලාස් එකට ජොයින් වෙන්නයි තියෙන්නේ. එතකොට නෝට් එකත් ළඟ තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. කියලා දෙන අතරතුරේදී නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒත් අහන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි මෙතනින් එහාට දෙසැම්බර් මාසයේ සිට ක්ලාස් ගෲප් එක හරහා තමයි දේශන පවත්වන්නේ. ඒ සෑම දේශනයකදීම මෙන්න මේ වගේ දේශන සටහනක් හැම පාඩමකටම ලැබෙනවා. අපි මේ වෙනකොට විෂය නිර්දේශය සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ හොඳ අවබෝධයක් තියෙනවා විෂය නිර්දේශය ගැන. විෂය නිර්දේශයේ සමස්ත පාඩම් ටික අපේ සිද්ධාන්ත ක්ලාස් එකේදී විෂය එකක දෙකම ඉතාම සමබරව ආවරණය කිරීම හරහා සම්පූර්ණයෙන්ම අපේ දෙවන වසර විභාගයට ලෑස්ති කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අද අපි කතා කරන ටියුට් එක පැත්තට තමයි යන්නේ මූලික දැනුවත් කිරීම ටිකෙන් පස්සේ. අභිලේඛන සහ නානක විද්‍යා විෂය ඒකකයේ අද අපි කතා කරන්නේ නානක විද්‍යාවේ පාඩමක්. එතකොට විෂය කේතේ මොකද්ද මේ යුනිට් එකේ? ARCH 28යි 214. නානක විද්‍යාවේ පළවෙනි සිද්ධාන්ත නිබන්ධනය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ හස්සෙබූ කහාපන කාසිය. ඔන්න මුලින්ම තියෙනවා හැඳින්වීම. හැම වෙලාවෙම පුතේ අපි පාඩමකට අවතීර්ණ වෙනකොට විශේෂයෙන්ම අපි මෙතන කතා කරන්නේ කාසියක් ගැනනේ. එතකොට ඒ කාසිය ගැන පුංචි හැඳින්වීමක් කරන්න ඕනේ. අපි බලමු මේ කාසිය ගැන අපි කතා කරපු තොරතුරු ටිකත් එකතු කරගෙන නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා. අපි නෝට් එකක් හැම වෙලාවෙම අධ්‍යයනය කිරීම හරහා තමයි පාඩම සාකච්ඡා කරන්නේ. ඔන්න හස්සබූ කහපන කාසිය කියන්නේ මොන වගේ කාසියක්ද? හස්සබූ කහපන කාසියට නම ලැබුණේ මේ කාසියේ සලකුණු ඔබ්බවලා තියෙන නිසා. සලකුණු ඔබ්බවන ලද කාසිය හස්සබූ කාසිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාසිය නිෂ්පාදනය කරේ මොන රටේද? මුලින්ම උතුරු ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කරේ. උතුරු ඉන්දියාවේ නිෂ්පාදනය කරපු මේ කාසිය ලංකාව එක්ක පැවැත් වූ වාණිජ හා සංස්කෘතික සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට තමයි හස්සෙබූ කාසිය අපිට ලැබුණේ. එහෙමනම් අද දවසේ අපි සාකච්ඡා කරන හස්සෙබූ කාසිය ඉන්දියාවෙත් ලංකාවෙත් දක්නට ලැබෙන ප්‍රධාන කාසියක්. උතුරු ඉන්දියාවෙන් තමයි අපිට ලැබුණේ අපි ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ඉඳන්ම පැවැත් වූ වාණිජ්‍ය කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට. කියන්නේ වෙළඳාම් කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ලැබුණේ. මේ විදිහට අපිට හම්බ වෙච්ච කාසිය ගොඩාක් විශේෂයි. හේතුව ලංකාවේ පළවෙනිම කාසිය විදිහට තමයි මේ කාසිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කරේ. දැන් යමු ඊළඟට ඉතුරු ටික සාකච්ඡා කරන්න. මේ කාසියේ හැඳින්වීම තාම ඉවර නැහැ. පුතේ මේ කාසියට කියන පර්යාය නාමයන් තියෙනවා. පර්යාය නාමයන් කියන්නේ මොනවද? වෙනත් නම් වලින් මේ කාසිය අපි හඳුන්වනවා. ප්‍රධානම නම හස්සබූ කහපන කාසිය උනාට තව නම් ගොඩකින් මේ කාසිය අපි හඳුන්වනවා. දැන් යන්නේ වෙනත් නම් මොනවද කියලා බලන්න. කරශාපන, කහපන, කහවන, කහවනු, පුරාණ, දරණි. ඔන්න ඔය වගේ නම් වලින් මේ කාසිය හඳුන්වනවා. එතකොට අපේ හස්සබූ කහපන කාසියට පර්යාය නාමයන් තියනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ වෙනත් නම්. මොනවාද වෙනත් නම්? කරශාපන, කහපන, කහවනු, ඊට පස්සේ කහවන සහ පුරාණ, දරණි කියන නම් වලින් අපේ කහපන කාසිය හඳුන්වනවා. ටියුට් එකේ මෙන්න මේ පර්යාය නාමයන් දෙක නම් නැහැ. ඒ දෙක ලියා ගන්න. පුරාණ සහ දරණි. මෙන්න මෙතන තියෙනවා
පර්යාය නාමයන් ටික මේ කාසිය හඳුන්වන්න අතීතයේදී නම් ගොඩක් භාවිතා කරලා තියෙනවා. කහාපන, කහවන, කශපන, කර්ෂාපන කියන නම්. ඊට අමතරව මෙන්න මේ නම් තුනත් ලියා ගන්න. පුරාණ, දරණී, කහවන. පුරාණ, දරණී, කහවන. ටියුට් එකේ තියෙන්නේ පර්යාය නාමයන් කීපයක් විතරයි. නමුත් ක්ලාස් එකේදී ඔන්න තව පර්යාය නාමයන් තුනක් එකතු කරනවා. කහවන, පුරාණ, දරණි. මේ විදිහට අපි දේශන සටහන කතා කරනකොට දේශන සටහනේ තියෙන උදාහරණ වලට තව උදාහරණ මිස් කියලා දෙනවා. පර්යාය නාමයන් දීලා තියෙනවා නම් වර්ගීකරීම් කරන තියෙනවා නම් ඒ ආශ්‍රිතව තව දේවල් කියලා දෙනවා. එතකොට ක්ලාස් එකේ නෝට් එක ලියාගෙන ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියන්නේ උදාහරණ වැඩියෙන් දුන්නොත් තව තොරතුරු මිස් අලුතින් එකතු කරොත් ඒ දේවල් ටිකත් අනිවාර්යයෙන්ම දේශන සටහනට එකතු කරගන්න ඕනේ. එතකොට ක්ලාස් එකත් එක්ක සජීවීව සම්බන්ධ වෙන එක ගොඩාක් වැදගත්. මොකද නෝට් එක විතරක් පොතේ ලියාගෙන අපිට එක්සෑම් එක ගොඩනගා ගන්න බෑ. අපි අනිවාර්යයෙන්ම ක්ලාස් එකක් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනවා නම් ක්ලාස් එකේ මිස් දෙන නෝට් එක ලියාගෙන ඒ දවසට අනිවාර්යයෙන්ම ක්ලාස් එකත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි ඊටාම සාර්ථක විදිහට අපේ පාඩම සාකච්ඡා කරන අතරතුරේදී තව වැඩි දේවල් ඉගෙන ගන්නවා ලයිව් ක්ලාස් එකේදී. සජීවීව සතියේට මේක දවසයි ක්ලාස් එක තියෙන්නේ. ඒ දවසට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ලියා ගන්නකෝ එනම් තුනක් කහවන පුරාණ දරණි. මේ විදිහට අපි කතා කරන අපේ හස්සෙබෝ කහපන කාසිය ගැන අපිට අධ්‍යයනය කරන්න තියෙනවා පුතේ මූලාශ්‍ර ටිකක්. මොනවද තියෙන්නේ? මූලාශ්‍ර ටිකක් තියෙනවා. මේ කාසිය ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මූලාශ්‍ර. දැන් මේ කාසිය අපේ ලංකාවේ පැරණිම කාසියනේ. මේ කාසිය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ප්‍රධාන මූලාශ්‍ර වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක මූලාශ්‍රයක් තමයි වංශ කතා හෙවත් සාහිත්‍ය මූලාශ්‍ර. මේවා නම් ලියා ගන්න ඕනේ තියෙනවා මේ නෝට් එකේ. ඊළඟට පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලින් අපිට මේ කාසිය ගැන ඉගෙන ගන්න පුළුවන් ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි අභිලේඛන හෙවත් සෙල්ලිපි. අනිත් එක තමයි කාසි. අපිට පුරා විද්‍යාත්මකව කාසි හම්බ වෙනවනේ. එතකොට ඒ කාසි වලිනුත් අපිට පුළුවන් මේ කාසිය ගැන වැඩිදුර තොරතුරු අධ්‍යයනය කරන්න. එහෙමනම් අද අපි කතා කරන හස්සෙබෝ කහපන කාසිය ගැන තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවද? දෙකයි. මොනවාද මූලාශ්‍ර? වංශ කතා හෙවත් සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. එතන කාණ්ඩ දෙකක් ඔස්සේ අපිට කාසිය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි අභිලේඛන හෙවත් සෙල්ලිපි, අනිත් එක කාසි. වංශ කතා ගත්තාම මොන වගේ වංශ කතා වලින්ද අපිට මේ කාසිය ගැන ඉගෙන ගන්න පුළුවන්? අපි ටියාගම්දු ටිකක් උදාහරණ එතනින්. ලියා ගන්න වංශ කතා ආශ්‍රිතව අපිට මහා වංශය, තූප වංශය, සිහල වත්තුපකරණය. ඔන්න ඔය සාහිත්‍ය මූලාශ්‍ර හරහා අපිට පුළුවන් අපේ හස්සෙබෝ කහපන කාසිය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන්න. අභිලේඛන අපිට ගණනාවක් හම්බ වෙනවා. කාසිත් ගොඩාක් හම්බ වෙනවා. ඒ ආශ්‍රිතව අපිට මේ කාසිය ගැන අධ්‍යයනය කරන්නත් පුළුවන්. එතකොට මහා වංශය, තූප වංශය, සිහල වත්තුපකරණය ආශ්‍රිතව මේ කහපන කාසිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍රවල නම් ගොඩාක්ම මේ කාසිය හඳුන්වන්නේ කර්ෂාපන කියන නමින්. මොන නමින්ද? කර්ෂාපන කියන නම තමයි වංශ කතාවල ගොඩක්ම තියෙන්නේ. මේ කාසිය හඳුන්වන්නේ පර්යාය නාමයන් කීපයක් තියෙනවනේ. ඒ පර්යාය නාමයන් වලින් සාහිත්‍ය මූලාශ්‍රවල ගොඩාක් මේ කාසිය හඳුන්වලා තියෙන නම තමයි කර්ෂාපන. ඉතින් ඒකත් විශේෂත්වයක් මේ කාසිය ගැන මූලික හැඳින්වීම කරනකොට.
ඉතින් ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් මේ කාසියේ පර්යාය නාමයන් ටික සහ මේ කාසිය ගැන ඉගෙන ගන්න පුළුවන් ප්‍රධාන මූලාශ්‍ර ටික. අපි නෝට් එක පැත්තට ගිහිල්ලා ඉතුරු ටික සාකච්ඡා කරමු. ඔන්න අපි වෙනත් නම් ටික නම් ලියාගත්තා. ඊට පස්සේ අපිට මූලාශ්‍ර දෙකක් හම්බ වෙනවා මේ කාසිය ගැන අධ්‍යයනය කරද්දී. මොනවද ප්‍රධාන මූලාශ්‍ර දෙක? වංශ කතා, සෙල්ලිපි. සහ නානක විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා පුතේ කාසි හරහත් අපිට ගොඩාක් තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. කාසි මුලින්ම අපිට එකක් දෙකක් වගේ තමයි ලංකාවෙන් හම්බ වුනේ. නමුත් නානක විද්‍යාඥයින් ගොඩාක් පර්යේෂණ කරලා මේ කාසි වලිනුත් ඒ වගේම අභිලේඛන වලිනුත් වංශකතා වලිනුත් හසෙබෝ කහපන කාසිය ගැන තොරතුරු ගොඩාක් අධ්‍යයනය කරන්න පුළුවන් කියලා හොයාගත්තා. නානක විද්‍යාඥයින් කියන්නේ කාටද? කාසි පිළිබඳව හොයලා බලන විද්වතුන්ට තමයි නානක විද්‍යාඥයින් කියන්නේ. ඉතින් මේ විදිහට අපිට හම්බ වෙන කාසිය ගැන අධ්‍යයනය කරන්න ප්‍රධාන මූලාශ්‍ර කාණ්ඩ තුනක් තියෙනවා. ඒ වගේම උත්තර ಭಾರತයත් එක්ක පැවැත් වූ වෙළඳ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට මේ කාසිය අපිට ලැබුණු බවත් ඊට පස්සේ ලංකාවේ කාසිය නිෂ්පාදනය කරපු බවත් නානක විද්‍යාඥයින් පර්යේෂණාත්මකව හොයාගෙන තියෙනවා. ඒත් එක්කම නානක විද්‍යාඥයින් හොයාගත්ත තවත් විශේෂ දෙයක් තමයි මේ කාසිය අපේ ලංකාවේ ක්‍රිස්තු පූර්ව 5-6 කියන සියවස් වල භාවිතා වුණා කියලා. හැබැයි පුතේ මේ කාසිය හරියටම කුමන කාල සීමාවකද නිර්මාණය කරේ කියලා කියන්න අමාරුයි. කිසිම සාහිත්‍ය මූලාශ්‍රයක අභිලේඛනයක ඒ ගැන තොරතුරු නැහැ. නමුත් අපි උත්තර ಭಾರತයත් එක්ක වෙළඳ සම්බන්ධතා පැවැත් වූ කාල සීමාව ගැන පර්යේෂණාත්මකව තොරතුරු නානක විද්‍යාඥයින්, ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඉතින් අදාළ කාල සීමාව අපිට ගන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 5-6 කියන සියවස් වලට. ඒ කාල සීමාවේදී උතුරු ඉන්දියාවත් එක්ක අපි ගොඩාක් වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ හේතුව නිසා මේ කාසියත් අපිට ක්‍රිස්තු පූර්ව 5-6 කියන කාල සීමාවදී ලැබෙන්න ඇති කියලා තමයි නානක විද්‍යාඥයින්ගේ මතය වෙන්නේ. එහෙමනම් ඔන්න කාසිය අපිට ලැබුණු සහ නිෂ්පාදනය වෙච්ච කාල සීමාව කොහොමද? ක්‍රිස්තු පූර්ව 5-6. ඒ විදිහට ප්‍රකාශයට පත් කරන්නත් ඒ විදිහට කාල නිර්ණයක් කරන්නත් පොඩි හේතුවක් තියෙනවා. අපි යන්නේ හේතුව මොකක්ද කියලා බලන්න. දැන් මේ කහපන කාසියේ කාල නිර්ණය ගැන කතා කරද්දී කහපන කාසිය ගැන කහපන කාසියේ නිර්මාණය වූ කාල සීමාව ගැන හරියටම දත් අපිට හොයාගන්න නම් මූලාශ්‍ර තොරතුරු නැහැ. හැබැයි අපිට පොඩි ඉඟියක් ලබා දෙනවා කැණීමක් අතරතුරේ හම්බ වෙච්ච පුරා කෘතියක් මගින්. අපි බලමු මොකක්ද කියලා. ඔය නානක විද්‍යාඥයින්ට පුරාවිද්‍යාඥයින්ට හම්බ වෙනවා අනුරාධපුර ඇතුළුනුවර පුරාවිද්‍යා භූමියේ. කොහෙද? අනුරාධපුර ඇතුළුනුවර පුරාවිද්‍යා භූමියෙන් මැටි බඳුන් කැබලි ටිකක් හම්බ වෙනවා. අනුරාධපුරේ ඇතුළුනුවර පුරාවිද්‍යා භූමිය ගොඩාක් විශේෂයි. ඇයි විශේෂ වෙන්නේ? ඒක නම් නෝට් එකේ නෑ. ඒවා ඉතින් මිස් කියනකොට ලියා ගන්න ඕනේ. මෙතනින් එහාටත් දේශන සටහන සම්පූර්ණයෙන්ම දෙනවා සහ වැදගත් දේවල් මීට කලින් ළමයි දන්නේ නැති සහ අපි මේ පාඩමේදී දැනගත යුතු දේවල් ලයිව් ක්ලාස් එකේදී කියලා දෙනවා. එතකොට ඒ අදාළ තැන්වලදී අනුරාධපුරයේ ඇතුළුනුවර ඇයි වැදගත් වෙන්නේ කියලා ලියා ගන්න ඕනේ. ඒ විදිහට ලියා ගන්න දේවල් අපේ ඉදිරි දේශනවලදී තියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සජීවීව ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. අපහසුතාවයක් තියෙනවා නම් සජීවීව සම්බන්ධ වෙන්න රෙකෝඩින් එක බලලා ඊළඟ දවසේ ක්ලාස් එකත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. එතකොට මේ පාඩම ආශ්‍රිතව කියලා දෙනකොට ගැටලුකාරී තැනක් මතුවුණොත් ඊළඟ දවසේ ක්ලාස් එකේදී අහන්න පුළුවන්. මොකද ඉතින් හැමදාම සිග්නල් අපිට හොඳටම තියෙන්නේ නැහැනේ. දැන් මේ දවස්වල උනත් හැමෝම තැනටම වහිනවා. සිග්නල් ප්‍රශ්න ගොඩාක් ළමයින්ට තියෙනවා. ඒක නිසා අද කියලා දෙන පාඩම රෙකෝඩින් එක බලනකොට ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් එහෙම ඊළඟ දවසේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ දේවල් අහන්නත් ළමයින්ට අවස්ථාව තියෙනවා අපේ ක්ලාස් එක තුල. හරිද? අනුරාධපුරයේ ඇතුළුනුවර පුරාවිද්‍යා භූමිය ඇයි වැදගත් වෙන්නේ? මොකද්ද වැදගත් වෙන්නේ හේතුව?
හේතුව තමයි పూర్ව ඓතිහාසික යුගයේ මානව ජනාවාස හම්බ වෙනවා. ලියාගන්නවා අනුරාධපුර ඇතුළනුවර පුරාවිද්‍යා භූමිය ගොඩාක් වැදගත් අපිට. හේතුව పూర్ව ඓතිහාසික යුගයේ මානව ජනාවාස හම්බ වෙන පැරණිතම ස්ථානයක්. මොකද්ද මේ పూర్ව ඓතිහාසික යුගය කියන්නේ? ඓතිහාසික යුගයේ අවසාන වීමත් අපේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන වීමත් එක්කම ගල් ගුහාවල ජීවත් වෙච්ච මානවයෝ ස්ථීර ජනාවාස නිර්මාණය කරගන්න පටන් ගන්නවා. තමන්ගේ ජනාවාසය ආශ්‍රිතවම කෘෂිකර්මාන්තය සිදු කරන්න පටන් ගන්නවා. සත්ත්ව පාලනය සිදු කරන්න පටන් ගන්නවා. ලෝහ භාවිතා කරන්න පටන් ගන්න කාල සීමාව. අර ශිෂ්ට සම්පන්න විදිහට ගල් ගුහාවේ ජීවත් වෙච්ච මානවයා තමන්ගේ ජීවිකාව ආරම්භ කරන අවධියට තමයි අපි කියන්නේ పూర్ව ඓතිහාසික යුගය කියලා. పూర్ව ඓතිහාසික යුගයේ ජනාවාස අපිට දැක බලා ගන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. එක් ප්‍රධාන පැරණිම ස්ථානයක් තමයි අනුරාධපුරයේ ඇතුළනුවර පුරාවිද්‍යා භූමිය. ඉතින් අනුරාධපුරයේ ඇතුළනුවර පුරාවිද්‍යා භූමියෙන් අපිට හම්බෙනවා කැණීම් කරගෙන යනකොට ජනාවාසයන් ආශ්‍රිතව මැටි බදුන් වල කැබලි කිහිපයක්. මේ මැටි බදුන් නිර්මාණය කරන්නේ పూర్ව ඓතිහාසික යුගය තුල. මේ මැටි බදුන් කැබලි ටිකම හම්බ වෙන තව ප්‍රදේශයක් තියෙනවා. ඒ තමයි උතුරු ඉන්දියාව. ඒ මැටි බදුන්ම හම්බ වෙන අනෙක් ප්‍රදේශය කොහෙද අපේ හෂිනි? කොහෙද අනිත් ප්‍රදේශය? උතුරු ඉන්දියාව. කොහොමද උතුරු ඉන්දියාවෙන් හම්බ වෙන්නේ? ඒ කියන්නේ අනුරාධපුර යුගයේ අපේ මේ ලංකාවේ නිෂ්පාදනය කරපු මැටි බදුන් වෙළඳ භාණ්ඩයක් විදිහට උතුරු ඉන්දියාව මොකද කරලා තියෙන්නේ? උතුරු ඉන්දියාවට වෙළඳාම් කරලා තියෙනවා. ඒකයි අපිට මැටි බදුන් උතුරු ඉන්දියාවෙන් හම්බ වෙන්නේ. එතකොට අපි මේ කතා කරන උතුරු ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි වෙළඳ සම්බන්ධතාව පවත්වපු කාල සීමාව හරියටම අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ මැටි බදුන් වල පැරණි බවත් එක්ක. ඉන්දියාවෙන් හම්බ වෙන මැටි බදුන් ටිකයි ලංකාවේ අනුරාධපුර යුගයේ ඇතුළනුවරින් අපිට හම්බ වෙන මැටි බදුන් ටිකයි හරිම සමානයි. අයිති වෙන කාල සීමාව ක්‍රිස්තු පූර්ව 5-6 කියන සියවස්. ඉතින් උතුරු ඉන්දියාවත් එක්ක ලංකාව මේ කාල සීමාවේදී වෙළඳ පැවැත්වුවා 2023 මේ බලලා ආයා උතුරු ඉන්දියාවත් එක්ක වෙළඳ ගනුදෙනු සම්බන්ධතා පැවැත්වුවා නම් අනිවාර්යෙන්ම මේ කාසියත් මේ කාල සීමාවෙදිම නිර්මාණය වෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පරේක්ෂණාත්මක දත්තයක් හම්බ වෙච්ච නිසා තමයි නානක විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් හස්සබෝ කහපන කාසිය අපිට ලැබුණේ ක්‍රිස්තු පූර්ව 5වන සහ 6වන කාල සීමාවල කියලා එකතු කරලා තියෙන අදහසක්. ඉතින් ඔන්න ඔය වගේ අදහසක් එක්ක තමයි මේ කාසිය සම්බන්ධයෙන් කාල නිර්ණයන් එකතු කරන්නේ. ඔන්නේ පරේක්ෂණයක් මෙතන දීලා තියෙනවා. අනුරාධපුර ඇතුළුනුවර කැණීම් කටයුතු සිදු කරනකොට මැටි බදුන් හම්බ වුණා. ඒ මැටි බදුන් උතුරු ඉන්දියාවෙනුත් හම්බ වෙනවා. ඉතින් ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී නිර්මාණය කරපු මේ නිෂ්පාදනයන් ඒ රටෙනුයි මේ රටෙනුයි දෙකෙන්ම හම්බ වෙනවා කියන්නේ ලංකාවේ කාසි භාවිතා කරන්න පටන් අරගෙන තියෙන්නේ, කාසි නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් නානක විද්‍යාඥයින් හරියටම දන්නේ නැහැ ලංකාවේ පළමු කාසිය වන හස්සබූ කහපන කාසිය හරියටම ආරම්භුනේ කොයි කාල සීමාවකද කියලා. ඒකට පැහැදිලි සාධක අපිට හොයාගන්න අමාරුයි. නමුත් ඇතුළුනුවර පුරාවිද්‍යා භූමියෙන් හම්බ වෙච්ච මේ මැටිබදුන් කැබලිති ඔස්සේ කාල නිර්ණය කරලා තමයි ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ වෙළඳ කටයුතු සිදු කරලා තියෙනවා කියන සොයා ගැනීමත් එක්ක ඉන්දියාවේ නිර්මාණය වෙච්ච හස්සබෝ කහපන කාසිය ලංකාවට ලැබෙන්නේ නැත්තේ කියලා ඔන්න ඔය විදිහට තමයි පරේක්ෂණාත්මකව තහවුරු කරගත්තේ. ඉතින් මේ විදිහට අපිට හම්බ වෙන හස්සබෝ කහපන කාසියේ සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි ඊළඟට කතා කරන්න යන්නේ. හස්සබෝ කාසියේ මොනවාද සුවිශේෂී ලක්ෂණය? හස්සබෝ කාසියේ තියෙන වැදගත්ම සුවිශේෂී ලක්ෂණය තමයි පුතේ සංකේත භාවිතය. ගොඩාක් සංකේත තියෙනවා. ඒක නිසා මේ කාසියේ සංකේත භාවිතය
හරිම විශිෂ්ටයි. මේ කාසිය සංකේත අපිට හම්බ වෙනවා 500කට අධික ප්‍රමාණයක්. කොච්චරක් හම්බ වෙනවද? 500කට වැඩි ප්‍රමාණයක් සංකේත හම්බ වෙනවා. මෙතෙන්දී වරදවා වටහා ගන්න එපා එකම කාසිය සංකේත 500ක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි. අපිට දැනට ලංකාවෙන් හම්බ වෙලා තියෙන හස්සෙබූ කාසිවල ඔක්කොම සංකේත ගත්තාම ඒ ටික ඔක්කොම අපි ගණන් කරොත් එහෙම සංකේත 500කට අධික ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. හැබැයි මෙතෙන්දී අර තෝරා බේරා ගත්ත සංකේත ටිකක් නෙමෙයි තියෙන්නේ. එක එක සංකේත අපිට හස්සෙබූ කහපන කාසිය ආශ්‍රිතව දැක බලා ගන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම සත්ත්ව රූප තියෙනවා. ඒ වගේම ස්වභාවික වස්තු, ජාමිතික හැඩතල, දේව රූප, ඒ වගේ විවිධ කාණ්ඩවලට අදාළ සංකේත ගොඩාක් අපිට අභිමුඛයේ ප්‍රතිමුඛයේ දෙපැත්තෙම දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කාසියේ මුහුණත පැත්තේ විතරක් නෙමේ ප්‍රතිමුඛයේ පැත්තේ සංකේත තියනවද නැද්ද? තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපිට ලැබිලා තියෙන සාධක වලට අනුව එක කාසියක මුහුණතේ සහ ප්‍රතිමුඛයේ ඒ කියන්නේ මුහුණතේ අභිමුඛයේ හෝ ප්‍රතිමුඛයේ වැඩිම සංකේත ප්‍රමාණයක් තියෙන සංකේත 20. සංකේත 20 තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් අපිට හම්බ වෙනවා හස්සබූ කහපන කාසියක්. එකක් හම්බ වෙන්නේ. මේ හස්සබූ කහපන කාසියේ වැඩිම සංකේත ප්‍රමාණයක් අපිට ලංකාවෙන් හම්බෙලා තියෙන්නේ අභිමුඛයේ හෝ ප්‍රතිමුඛයේ සංකේත 20ක 20ක එකතුවක් තියෙන කාසියක්. ඉතින් සංකේත 20ක් තමයි වැඩිම දැන් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉස්සරහට තව කාසි හම්බ වෙන්නත් පුළුවන් පරේක්ෂණ කටයුතු කරගෙන යන අතරතුරේදී. සමහර කාසිවල නම් ඉතින් සංකේත 5ක් 6ක් 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ. වැඩියෙන්ම සංකේත ඔබවලා තියෙන සංකේත 20ක්. අභිමුඛයේ සංකේත 20ක් තියෙන කාසිත් තියෙනවා, ප්‍රතිමුඛයේ සංකේත 20ක් තියෙන කාසිත් තියෙනවා. ඔය ඔක්කොම සංකේත ගණන් කරපුවාම තමයි 500කට වැඩි සංකේත අපිට හම්බෙන්නේ. ඉතින් එහෙම හම්බ වෙන සංකේත වලට උදාහරණ කිහිපයක් අපි ගත්තොත් මෙන්න මේ වගේ උදාහරණ අපිට කතා කරන්න පුළුවන්. බලමු මොනවද කියලා. ඉර, සත්ත්ව සංකේත, වෘක්ෂ හේවත් ගස්, චන්ද්‍රයා හේවත් හඳ, මානව රූප වලට සමාන රූප. මානව රූපම නෙමෙයි, මානව රූප වලට සමාන රූප නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ හඳුනාගත නොහැකි සංකේත. සංකේත සමහර ඒවා නම් හඳුනා ගන්න පුළුවන් පුතේ. නමුත් සමහර සංකේත හරියට මේ මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා හඳුනා ගන්න අපහසු සංකේතත් අපේ හස්සෙබූ කහපන කාසිය තුලින් අපිට හම්බ වෙනවා. තව තියෙනවා ජ්‍යාමිතික හැඩතල සංකේත. විවිධ ජ්‍යාමිතික හැඩතලත් එකතු කරලා තමයි අභිමුඛයටයි ප්‍රතිමුඛයටයි සංකේත එකතු කරලා තියෙන්නේ. ඉතින් වෙනසක් නැතුව ලංකාවේ නිෂ්පාදනය වෙච්ච හස්සෙබූ කාසිවලයි ඉන්දියාවේ නිෂ්පාදනය වෙච්ච හස්සෙබූ කාසිවලයි මේ සංකේත ටික එක හා සමානව තියෙනවා. මොකද ඉතින් අපිට ඉන්දියාවෙන් මේ කාසිය ලැබෙන්නේ. ඉතින් ඒ සංකේත ඔක්කොම ටික දිහා බලාගෙන අනුකරණයක් විදිහට තමයි ලංකාවේ කාසි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක නිසා ඉතින් ඉන්දියාවේ හස්සෙබූ කාසිවල තියෙන සංකේතයි ලංකාවේ හස්සෙබූ කාසිවල තියෙන සංකේතයි එක හා සමානයි. ඉතින් ඔය විදිහට අපිට සංකේත භාවිතය ගැනත් කතා කරන්න පුළුවන්. දැන් බලන්න අපි මේ කාසිය ගැන කොච්චර දේවල් කතා කරාද කියලා. හස්සෙබූ කාසියේ හැඳින්වීමෙන් තාම අපි ඉන්නේ. එහෙම නේද? හස්සෙබූ කාසියේ හැඳින්වීමේ තමයි තාම අපි ඉන්නේ. ඔන්න හැඳින්වීමේ යටතේ අපි දැන් මාතෘකා කීපයක් සාකච්ඡා කරා. මොනවාද කතා කරේ? එකක් කතා කරා හස්සෙබූ කාසියට නම ආව විදිහ. කියන්නේ හස්සෙබූ කාසියට නම කොහොමද එකතු වුනේ? හස්සෙබූ කාසිය අපිට ලැබුණේ කොහෙන්ද කියන එක අපි කතා කරා. එතකොට අපිට මේ කාසිය ගැන මුලින්ම පැහැදිලි කිරීම කරද්දී එකතු කර ගන්න පුළුවන් කාසියේ සම්භවය ගැන තොරතුරු ටික. මොකද්ද සම්භවය කියන්නේ? සම්භවය කියන්නේ මොකද්ද? අපි ඒකට ගමුකෝ නැත්තම් ඒ වචනේ අමාරු වෙනම් ප්‍රභවය කියන එක. ප්‍රභවය. සම්භවය ප්‍රභවය කියන්නේ බිහිවීමට අදහස් තමයි බිහිවීම. එතකොට අපිට කාසිය ගැන විස්තර කරද්දී මුලින්ම ප්‍රභවය ගැන කියන්න පුළුවන්. කාසිය නම හැදුන විදිය, කාසිය අපිට ලැබුණේ කොහෙන්ද කියන එක. ඊට පස්සේ අපි කතා කරා මේ කාසියේ
පර්යාය නාමයන් ටික. මොනවද පර්යාය නාමයන් කියන්නේ? වෙනත් නම් කතා කරා. සහ මේ කාසියේ මූලාශ්‍ර ගැන කතා කරා. තව මොනවද කතා කරේ මේ කාසිය අපි පියවරින් පියවර කතා කරා. මේ කාසියේ කාල නිර්ණය සම්බන්ධයෙන්. කාල නිර්ණය. කොච්චර කාලයක් පැරණිද සහ ඒ ආශ්‍රිත පරේෂණයකුත් අපි කතා කරා. ඔන්න ඔය විදිහට අපි කාසියක් සම්බන්ධයෙන් යම් හැඳින්වීමක් කරනකොට මෙන්න මේ මූලික කරුණු ටික එකතු කරගන්න ඕනේ මූලික හැඳින්වීමට. තව අපිට මූලික හැඳින්වීමට දෙකක් කතා කරන්න තියෙනවා. එකක් වටිනාකම, අනිත් එක තාක්ෂණය. අපි පිළිවෙලට සාකච්ඡා කරගෙන ආවා. හසබෝ කහපන කාසියේ මූලික හැඳින්වීම යටතේ ප්‍රභවය, ඊට පස්සේ පර්යාය නාමයන්, මූලාශ්‍ර, කාලනිර්ණය සහ ආශ්‍රිත පරේෂණ, වටිනාකම, තාක්ෂණය. ඒ දෙක අපි තව චුට්ටකින් කතා කරනවා. මෙතනින් එහාට දෙවන වසරේ විෂය නිර්දේශයේ අපිට තියෙනවා පුතේ කාසි සම්බන්ධයෙන් පාඩම් කීපයක්ම අධ්‍යයනය කරන්න. එක පාඩමක් තමයි අද අපි කතා කරන්නේ හස්සෙබු කහපන කාසිය. හැබැයි මේ කාසියට අමතරව අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා තනි කාසිය යටතේ. අද අපි එක කාසියක් කතා කරන හස්සෙබු කහපන කාසිය. තව කාසි දෙනවා අපිට ඇත්තා සහ ස්වස්තික කාසිය. රන් තහවණු එහෙවත් ශ්‍රී ලංකේශ්වර කාසිය. සිංහල තබ මස්ස කාසිය. තව ශ්‍රී ලක්ෂ්මී කාසිය. මේ වගේ කාසිය අපිට කතා කරන්න තියෙනවා තනි කාසි. එක කාසියක් ගැන සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩමත් එහෙම එක කාසියක් ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පාඩමක්. අන්න ඒ වගේ පාඩම් වලට අපි යනකොට මූලික හැඳින්වීමට, ඒ කියන්නේ කාසිය ගැන කරන හැඳින්වීමට මෙන්න මේ තොරතුරු ටික ඔක්කොම එකතු වෙන්න ඕනේ. එතකොට කාසියේ ප්‍රභවය, කාසියේ පර්යාය නාමයන්, මූලාශ්‍ර, කාල නිර්ණය, කාසියේ වටිනාකම, තාක්ෂණය කියන දේවල් හැම කාසියකම අපිට ඉගෙන ගන්න තියෙනවා. සහ අපි හැම දෙයක්ම එකතු කරගන්නේ කාසිය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් කරනකොට. ඉතින් මෙතනින් එහාට අපිට තනි කාසි ගැන ඇගයීමක් කරන්න එනකොට නැත්නම් තනි කාසි සම්බන්ධයෙන් ප්‍රශ්න විභාගයට නිර්මාණය වෙනකොට මූලික හැඳින්වීම ඇතුළට මේ ප්‍රධාන කරුණු ටික අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒක පුංචි නෝට් එකක් විදිහට ලියලා තියාගන්න. මොකද මෙතනින් එහාටත් අපිට තනි කාසි සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී මූලික හැඳින්වීම ඇතුළට විභාගෙට ප්‍රශ්නයක් එහෙම ලියනකොට මේ ප්‍රධාන කරුණු 7ක් 8ක් වගේ මෙතන තියෙනවානේ. ඒ ප්‍රධාන කරුණු ඔක්කොම එකතු කරගෙන තමයි මූලික හැඳින්වීමක් කාසියට දෙන්න ඕන. එහෙම නැති වුණොත් ලකුණු අඩු වෙනවා. ෆස්ට් ඉයර් එක වගේ නෙමෙයි සෙකන්ඩ් ඉයර් එක. ඊට වැඩිය ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දිත් හරි පිළිවෙලකට ලියන්න ඕනේ. ෆස්ට් එකේ වගේ නෙමෙයි අපි ප්‍රශ්න වලට උත්තර ලියනකොට සෙකන්ඩ් එකේදී හරියටම ලියලා තියනවද නැද්ද කියලාත් බලනවා. පළමු අත්දැකීම නිසා ෆස්ට් එක්සෑම් එක තරමක් විතර ලේසි. නමුත් දෙවැනි අත්දැකීම විදිහට අපි විභාගයට මුහුණ දෙනකොට දැන් අත්දැකීමක් තියෙනවා. විභාගයට මීට පෙර පුරාවිද්‍යාව පේපර්ස් දෙකකට මුහුණ දීලා තියෙනවා. ඉතින් තුන්වෙනි පේපර් එක සහ හතරවෙනි පේපර් එක සෙකන්ඩ් එකේදී ලියනකොට ළමයි පේපර්ස් ලියලා තියෙන විදිහ බලනවා. හරියට හැඳින්වීමක් කරලා තියෙනවද? අන්තර්ගතයේ තොරතුරු ලස්සන්ට ඇතුළත් කරලා තියෙනවද? පිළිවෙලට තොරතුරු ටික ගොනු කරලා තියෙනවද? සාරාංශය නියමිතව ලියලා තියෙනවද කියන එක ගැන වැඩිදුර සැලකිලිමත් වෙනවා. ෆස්ට් එකට වැඩිය පේපර්ස් බලන විදිහ ටිකක් වෙනස් සහ ඊටාම හොඳට තිත්තටම බලනවා. එතකොට අපි ප්‍රශ්නවලට උත්තර ලියද්දිත් හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. අපි ලියන තොරතුරු ටික ගැළපීමක් ඇතුව පැහැදිලිව පිළිවෙලකට ලියන්න. ඉතින් අපි අද ඉගෙන ගන්නේ හස්සෙබෝ කහපන කාසියනේ. ඒ කාසිය වගේ තව අපිට නානක විද්‍යාවේ ඉගෙන ගන්න තියෙනවා වෙන වෙනම කාසි ගැන පාඩම් ටිකක්. ඉතින් මේ හැම පාඩමකටම මූලික හැඳින්වීම ඇතුළට මෙන්න මේ තොරතුරු ටික අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ. මම හිතනවා මේ වෙනකොට නෝට් එක නම් ලියලා තියෙන්නේ නෝට් එක අවසානයේදී කොටුවක් ඇතුලේ මෙන්න මේ සටහන එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි තනි කාසි ගැන විස්තර කිරීමේදී මූලික හැඳින්වීමට මෙන්න මේ ප්‍රධාන කරුණු ටික අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ. දැන් මේ පාඩම අවසාන වෙනකොට මිස් දෙනවා ප්‍රශ්නයක් ලියන්න. ඒ ප්‍රශ්නයේ මූලික ප්‍රවේශයට ඔය ප්‍රධාන හැඳින්වීමට මේ කරුණු ටික ඔක්කොම ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේව හැම මග ඇරෙන්න බෑ.
මේක මගහැරෙනවා මේ දෙක මගහැරෙනවා ඊටු ටික ලියනවා. එතකොට අපිට ලකුණු අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ප්‍රශ්න වලට උත්තර ලියද්දී පුංචි තැන අපි දැන් මේ වගේ තැන් වලට ගොඩාක් අවධානය යොමු කරන අඩුයිනේ. නමුත් ඒ පුංචි තැනේ ඉඳලම අපිට ලකුණු එකක් දෙකක් හරි උපයා ගන්න පුළුවන් නම් ඒ හැම ලකුණක්ම නිවැරදිව ගන්න පුළුවන් විදිහට තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. සහ පාඩම් කරනකොට විශේෂයෙන්ම මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුමයි. ක්ලාස් එකේ නෝට් එක මිස් දෙන්නේ හයිලයිට් කරලාමයි විශේෂ කරුණු ටික. සහ ක්ලාස් එකේ පාඩම උගන්වනකොට විශේෂම දේවල් නැවත නැවත හයිලයිට් කරනවා. ඒ දේවල් තමන් පාඩම් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට ඒවා හයිලයිට් කරගන්න ඕනේ. දැන් නෝට් එකේ රූප සටහන් නම් ටිකක් අඳින්න අමාරුයි. මම හිතනවා ඒවා සමහර විට අඳින්න නැති, සමහර විට ඉඳ තියන්න නැති කියලා. නමුත් රූප සටහන් ඔක්කොම අපි ඇඳලා පුරුදු වෙන්න ඕනේ. තනියම මතකෙන් අඳින්න පුළුවන් විදිහට. සහ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට වෙන වෙන වැඩ එහෙම කරන්න එපා. කියන්නේ බත් කන ගමන්, ටීවී බලන ගමන්, මැසේජ් කරන ගමන්, එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරන ගමන්, ඇඳේ නිදාගෙන ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න එපා. මොකද මම දකිනවා සමහර ළමයි අපේ ක්ලාස් එකේ නෙමෙයි අද දැක්කෙත් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ළමයින්ට අමතක වෙනවා වීඩියෝ එක ඔෆ් කරන්න ක්ලාස් එකේදී. එතකොට දකිනවා වෙන වෙන වැඩවල තමයි ඉන්නේ ක්ලාස් එකත් එක්ක ළමයා නිකන් ඉන්නව විතරයි අවධානය තියෙන වෙන තැනක. එහෙම වෙන්න බැහැ සෙකන්ඩ් එකේදී. මොකද අපිට තියෙන විෂය නිර්දේශයේ තරමක් විතර සංකීර්ණ. පාඩම් ටික හොඳට ඉගෙන ගන්න නම් හොඳ අවධානයකුත් තියෙන්න ඕන. සතියේම එක දවසයි ක්ලාස් එක තියෙන්නේ. ඒ සතියේත් පැය දෙකයි ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ක්ලාස් එකට ඒ වෙලාවට සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ. පාඩම අදාළ නෝට් එකේ ලියාගෙන මිස් කියලා දෙන දේවල් වැඩිදුර සටහන් කරගෙන ඒ අවශ්‍ය අධ්‍යයන කටයුතු ටික මේ පුරා පැය දෙක තුල අනිවාර්යයෙන්ම අවධානයෙන් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඉහළම රිසල්ට් එකකට යන්න. නැත්තම් ඉතින් ටිකක් අමාරුයි සෙකන්ඩ් එකේදී හොඳම රිසල්ට් එකකට යන්න. මේක ලියා ගන්නකෝ. අනිත් අය මේක ලියා ගන්න අතරේ දැන් මෙතෙක් අපි සාකච්ඡා කරපු මූලික හැඳින්වීමට අදාළව කාල නිර්ණයක විතරයිනේ කතා කරේ. මේ දෙක තව කතා කරන්න තියෙනවා. ඒ දෙක කතා කරන්න කලින් මෙතෙක් අපි සාකච්ඡා කරපු කොටසට අදාළව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්නකෝ බලන්න. අනිත් යාළුවෝ නෝට් එක ලියා ගන්නකෝ. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. ලියාගත්තද? වෙලාව ඇතිද? දැන් මේවා ලියා ගන්නකොට පොඩි කොටුවක් ඇතුලේ ලියා ගන්න. අපි සාමාන්‍යයෙන් කාසියක් එක් කාසියක් සම්බන්ධයෙන් හැඳින්වීමක් කරද්දී මේ මූලික කරුණු ටික ඔක්කොම ටික එකතු විය යුතුයි කියලා. එහෙම ලියා ගන්න. නැත්නම් නිකාම ලියා ගන්න එපා. ඊට පස්සේ තව මාස දෙක තුනක් ගිහිල්ලා නෝට් එක බලනකොට ඇයි මම මේක ඇඳගත්තේ කියලා වගේ හිතේ. ඒක නිසා ඒක ඔක්කොම ලියා ගන්න ඕනේ. දැන් මේ පාඩම තව මාස දෙක තුනකින් වගේ ආයෙ බලන්න ඕනේ කියලා හිතුනොත් මොකද කරන්නේ? ක්ලාස් එකේ රෙකෝඩින් එක අපි ළමයින්ට දෙන්නේ කාල සීමාවක් සහ වාර ප්‍රමාණයක් සීමා කරලා නෙමෙයි. එතකොට ක්ලාස් එකේ රෙකෝඩින් එක තමන් ගාව තියෙනවා. ගෲප් එකෙන් ගන්න පුළුවන්. මේ පාඩම තව මාස 3කින් වගේ නැවත මිස් කතා කරන පාඩම බලන්න ඕනේ වගේ හිතනවා නම් ටිකක් පාඩම අමාරුයි නම් ආයෙ මතක් කරගන්න ඕනේ වගේ හිතන වෙලාවට ක්ලාස් එකේ රෙකෝඩින් එක නැරඹීමේ පහසුකම් තියෙනවා. මේ ක්ලාස් එක හරහා ලබා දෙන සෑම රෙකෝඩින් එකක්ම ළමයින්ට පුළුවන් කැමති වාර ප්‍රමාණයක් කැමති කාල සීමාවක් බලන්න. ඒත් එක්කම රෙකෝඩින් නම් ඩවුන්ලෝඩ් කරගන්න යන්න එපා. මොකද රෙකෝඩින් එක කාල සීමාවක් එතකොට වාර ප්‍රමාණයක් සීමා කරලා නැති නිසා ළමයින්ට ලින්ක් එක ගෲප් එක හරහා අපි ලබා දීලා තියෙන්නේ. ගෲප් එකේ අපි chat එක ක්ලියර් කරන්නේ නැහැ එක්සෑම් එක අවසන් වෙනකම්ම.
අපි අතින් යම්කිසි වැරද්දක් වෙලා ක්ලියර් වුණොත් එහෙම අපි ආයෙ නැවත ෂෙයා කරනවා. ඒක නිසා රෙකෝඩින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නැහැ මෙතනින් එහාට සහ අද සාකච්ඡා කරන සහ අපි මුලින් සාකච්ඡා කරපු දේශනවල. මොකද රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියොත් එහෙම ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා. ඉතින් ඒක නිසා රෙකෝඩින් එකේ ගැටලුවක් නැහැ. රෙකෝඩින් එකේ ලින්ක් එක අපිට විභාගෙ කිට්ටු වෙලා හරි බලන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ සහ PDF සටහන් නම් අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් දෙසැම්බර් මාසයේ සිට දැන් මේ නෝට් එක අපිට අද ඔක්කොම අවසන් කරන්න බෑ. මේ නෝට් එක අපි අවසන් කරන්නේ දෙසැම්බර් මාසේ පළමු දේශනෙදී. එතකොට මේ නෝට් එක නැවත ආයේ ගෲප් එකට ෂෙයා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙසැම්බර් මාස ක්ලාස් ගෲප් නිර්මාණය කරාට පස්සේ තව එකපාරක් මේ අපේ නෝට් එක ක්ලාස් ගෲප් එකට ෂෙයා කරනවා. නැවත නැවත ක්ලාස් ගෲප් එකට නෝට් ෂෙයා කරන්නේ නැහැ. අන්න ඒක නිසා හැමෝම ක්ලාස් එකේ නෝට් එක නම් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් උපරිම WhatsApp අපේ ගෲප් වල සති දෙකක කාල සීමාවක් නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සති දෙකක කාල සීමාවකින් පස්සේ ඩවුන්ලෝඩ් ෆේල් කියලා වැටෙනවනේ. සාමාන්‍යයෙන් WhatsApp එකේම තියෙන සිස්ටම් එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ක්ලාස් එකේ නෝට් එක ළමයිට සති දෙකක් යන්නේ ඩවුන්ලෝඩ් කරගන්න ඕනනම් තප්පර දෙක තුනක් යයි ඕපන් කරගන්න විතරයි ඕනේ. ඒක නිසා ඩවුන්ලෝඩ් කරලා Taman එක ලියා ගන්න නැත්නම් තමන්ගේ ෆෝන් එකේ එක ෆෝල්ඩර් එකකට සේව් කරලා තියාගන්න. මොකද ක්ලාස් එක හරහා ලබා දෙන දේශන සටහන් සති දෙකක් ගෲප් එකේ තියෙනවා. ළමයින්ගේ නොසලකලිමත්කම නිසා නෝට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා නම් ඕපන් කරලා සේව් කරගන්න බැරි වුණා නම් ඒක ක්ලාස් එකේ වරදක් නෙමෙයි. ඒක නිසා ක්ලාස් එකේ නැවත කිසිම විටක දේශන සටහන් එක එක්කනට පෞද්ගලිකව ෂෙයා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම ඒක සමාරම්භක දේශනේදී කිව්වද කියලා මට හරියටම මතක නැහැ. නමුත් ඔන්න අද දේශනේදී කියනවා. සති දෙකක් පුරාවට ක්ලාස් එකේ නෝට් එක ගෲප් එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න තප්පර දෙක තුනක් යන්නේ. අදාළ දවසේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම දේශන සටහන මිස් දාලා තියෙනවා රෙකෝඩින් එකත් එක්කම. රෙකෝඩින් එක නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. හැබැයි PDF සටහන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. සති දෙකක් යනකම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ළමයින්ට. එච්චර කාලයක් යන්නේ නැහැ. ඉතින් ඕක තප්පර දෙක තුනක් යයි ඕපන් කරගත්තාම තමන්ගේ ෆෝන් එකේ ඒක සේව් වෙනවා නිකම්ම. අන්න ඒ විදිහට නැත්නම් අපිට හිතමුකෝ අපේ ෆෝන් එක නැති වෙනවා, කැඩෙනවා. ඊට පස්සේ අපේ WhatsApp එකේ ප්‍රශ්නයක් එනවා කියලා. එහෙම ඇති වෙනවා ළමයින්ට. එහෙම ප්‍රශ්න අපි නොහිතන වෙලාවල් වල ඇති වෙනවා. ඒක නිසා දේශන සටහන අනිවාර්යයෙන්ම ලැප් එකක හරි ෆෝන් එකේ හරි එක ෆෝල්ඩ් එකක් හදාගෙන එකතු කරගන්න, සේව් කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑනේ. විශේෂයෙන්ම අපිට තියනවා නේද මේ Google Drive කියලා ඇප් එකක්. අන්නේ ඇප් එකෙන් ෆෝල්ඩ් එකක් හදාගන්න ආකියොලොජි ක්ලාස් එකේ නෝට් එක එකතු කරගන්න. ෆෝල්ඩ් එකක් හදාගෙන ලොකු ඩේටා ප්‍රමාණයක් යන්නේ නැහැ අපිට ඒක සේව් කරන්න. එතකොට අපිට පුළුවන් මේ Google එකට ගිහිල්ලා මේ අපේ Google එකේ Drive එකට ගිහිල්ලා ෆෝල්ඩර් එකකට සේව් කරගන්න ආකියොලොජි ඔන්ලයින් ක්ලාස් එකේ නෝට් ටික ඔක්කොම PDF ටික සේව් කරගන්න පුළුවන්. අපි හිතමුකෝ අපේ ෆෝන් එක කැඩෙනවා නැත්නම් WhatsApp එක delete වෙනවා, ෆෝන් එක නැති වෙනවා, ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවානේ. හැබැයි අපේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක අපිට මතකයි නම් අපිට ෆෝන් එක හදාගත්තට පස්සේ අපිට Google එකට ලොග් වෙලා නෝට් එක ගන්න පුළුවන්. නෝට් එක නැති වෙන්නේ නැහැ. ෆෝන් එකට අප්ඩේට් එකක් ඇවිල්ලා හරි ෆෝන් එක රීස්ටාර්ට් කරලා හරි මොකක් හරි ප්‍රශ්නයක් මොනවා හරි ප්‍රශ්නයක් වුණා Google Drive එකේ දේවල් නිකන් delete වෙන්නේ නැහැ. අපිට Google password එක මතකයි නම් අපිට ඕනම වෙලාවක තමන්ගේ ෆෝන් එකෙන් නොවුනත් වෙන කෙනෙක්ගේ ෆෝන් එකකින් හරි ගිහිල්ලා දේශන සටහන් ටික ලබා ගන්න පුළුවන්. මොකද ක්ලාස් එකේ සති දෙකක් පුරාවට දේශන සටහන් අපි ෂෙයා කරලා තියෙන නිසා නැවත නැවත ළමයිට පෞද්ගලිකව දේශන සටහන් ෂෙයා කරන්නේ නැහැ. සමහර විට මම සමාරම්භක දේශනදී කියන්නේ ඇති එක නැතත් ඔන්න අද කියනවා. මොකද පුතේ දැන් විශ්වවිද්‍යාල ගණනාවක දේශන පවත්වන නිසා එක එක්කනාට පෞද්ගලිකව දේශන සටහන් ෂෙයා කරන එක ගොඩාක් අපහසුයි. මොකද ළමයින්ට අපි සති දෙක කාල සීමාවක් පුරාවට ෂෙයා කරලා තියෙනවා දේශන සටහන් ටික. ඉතින් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි එක ළමයින්ගේ වගකීම් පැහැර හැරීමක් සහ උනන්දුවක් නැතිකමනේ. එහෙම ළමයින්ට නැවත නැවත දේශන සටහන් මේ පෞද්ගලිකව ආය ෂෙයා කරන්න කාල වේලාව ක්ලාස් එකෙන් ගන්නෙ නැහැ. රෙකෝඩින් එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක ඉතින් කැමති කාල සීමාවක් කැමති වාර ප්‍රමාණයක් බලන්න පුළුවන්. රෙකෝඩින් එක අය ඕපන් කරලා තියාගන්න ඩවුන්ලෝඩ් කරලා තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් WhatsApp එකේ සිස්ටම් එකක් තියෙනවා.
අපිට PDF සටහනක් ඩවුන්ලෝඩ් කරගන්න උපරිම කාල සීමාව තියෙන්නේ පැය මේ සති දෙකයි. ඉතින් සති දෙකක් කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න PDF සටහනක්. ඒ සතියේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම දේශන සටහන ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඔන්නේ දැනුවත් කිරීම මිස් අද සිදු කරා නැවත නැවත දේශන සටහන් ෂෙයා කරන්නේ නැහැ කියන එක. හරි. මම හිතනවා කාල වේලාව ඇති කියලා ලියා ගන්න. අපි යමු එහෙමනම් වටිනාකම ගැන කතා කරන්න. මේ කාසියේ මූලික හැඳින්වීම ගැන කතා කරද්දී වටිනාකම ගත්තහම අපි යන්නේ වටිනාකම ගැන කතා කරන්නේ. දැන් මේ කාසිය කොච්චරක් විතර වටිනවද? කොහොමද අපි ඒක හොයාගන්නේ? මේ කාසිය කුමන වටිනාකමකින් යුතු කාසියක්ද කියලා කිසිම සාහිත්‍ය මූලාශ්‍රයක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක සඳහන් වෙලා නැහැ. එතකොට අපි කොහොමද ඒක හොයාගන්නේ? අපිට ඒක හම්බ වෙනව පුතේ ඉන්දියාවේ කැටයමකින්. කොහෙන්ද හම්බ වෙන්නේ? ඉන්දියාවේ කැටයමකින්. ඔන්න ඉන්දියාවේ අපිට හම්බ වෙනවා කැටයමක්. ඒ කැටයමේ තියෙනවා හස්සෙබෝ කහපනකාසියේ වටිනාකම ගැන පොඩි ඉඟියක්. කොච්චරක් වටිනවද කියලා නැහැ. නමුත් ලොකු විශාල වටිනාකමකින් යුතු කාසියක් කියන එක කැටයමෙන් අපිට ඒත්තු ගන්නනවා. මේකට තියෙනවා පුංචි කතාවක්. අපි බෞද්ධ සාහිත්‍යය ඇතුළෙත් මේ ඉතිහාස කතාව ලියවිලා තියෙනවා. බුදුන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ අපිට හම්බ වෙනව නේද අනේපිඩු සිටුතුමා. අහලා තියෙනවනේ. අනේපිඩු සිටුතුමාගේ කාල සීමාවෙදී තමයි මේ කැටයම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අනේපිඩු සිටුතුමාගේ කාල සීමාවෙදී හස්සෙබෝ කාසිය තමයි තිබිලා තියෙන්නේ. මොකද ක්‍රිස්තු පූර්ව 5නේ. ක්‍රිස්තු පූර්ව 5 සියවස තුලදී හස්සෙබෝ කාසිය ඉන්දියාවේ නිෂ්පාදනය වෙනකොට අනේපිඩු සිටුතුමාත් හිටියා. බුදුන් වහන්සේත් හිටියා. බුදුන් වහන්සේගේ කාල සීමාවේ බුදුන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් වාසය කරන්න සුදුසු ආරාම සංකීර්ණයක් නිර්මාණය කරන්න අනේපිඩු සිටුතුමාට අවශ්‍ය වෙනවා. අනේපිඩු සිටුතුමාට ධනෙ තියනවා, බලය තියනවා. නමුත් එයාට මේ ආරාම සංකීර්ණය නිර්මාණය කරන්න හොඳ භූමියක් ඉක්මනින් හොයා ගන්න බැරි වුණා. හැම තැනම ආරාම සංකීර්ණය නිර්මාණය කරන්න භූමියක් හොය ගියා. ඒ අතරතුරේදී භූමියක් හම්බ වෙනවා. මේ භූමිය හම්බ වෙන්නේ ජේත කුමාරයාගේ භූමියක්. ජේත කුමාරයාට තියෙනවා භූමියක්. මේ භූමිය ආරාම සංකීර්ණය හදන්න හොඳම භූමිය විදිහට අනේපිඩු සිටුතුමා දකිනවා. ඒක නිසා අනේපිඩු සිටුතුමා ජේත කුමාරයාව හම්බ වෙන්න ගිහිල්ලා මේ භූමිය මිලදී ගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් ජේත කුමාරයාට කියනවා කතාව මෙහෙමයි බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට මට ආරාම සංකීර්ණයක් හදන්න ඕනේ. ඒකට මං සුදුසු භූමියක් හෙව්වා. නමුත් මට මේ භූමිය තමයි හම්බ වුනේ. මේ භූමිය මට දෙන්න පුළුවන්ද? මම ඒකට උපරිම මිලක් දෙන්නම් කියලා කියනවා. ජේත කුමාරයා කල්පනා කරනවා මේ භූමිය වැඩි මිලකට මට විකුණ ගන්න පුළුවන් අවස්ථාවක්. මොකද අනේපිඩු සිටුතුමා කියන්නේ ධනය බලය තියෙන කෙනෙක්නේ. ඉතින් ඒ අනේපිඩු සිටුතුමා කියන ඔබ මිලක් නියම කරන්න මං ඒ මිල දෙන්නම් කියලා. ඉතින් ඔන්න ජේත කුමාරයා කල්පනා කරලා බලලා මෙන්න මෙහෙම කියනවා. මේ භූමියේ ආරාම සංකීර්ණයක් තමයි නිර්මාණය කරන්න. ඒක නිසා මට ලොකු මිලක් මම නියම කරනවා. මේ භූමිය පුරාවටම කහවණු අතුරන්න කියලා කියනවා. මේ කාලේ තියෙන හස්සෙබු කහපන කාසිය. ඉතින් කහවණු අතුරන්න. ඒ කහවණු ඔක්කොම අතුරුවාට පස්සේ ලැබෙන කහවණු අතුරපු කහවණු ඔක්කොම ටික මට දෙන්න කියලා කියනවා. එතකොට කහවණු ඔක්කොම අතුරන්න කියන්නේ මේ භූමියේ එච්චරකටම මේ කාල සීමාවේ ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5-6 කියන සියවස්වල හස්සෙබු කහපන කාසිය ගොඩාක් වටිනාකමකින් යුතු කාසියක් විදිහට ජේත කුමාරයා දැකපු නිසා ජේත කුමාරයා විතරක් නෙමෙයි අනේපිඩු සිටුතුමාගේ ඒ අදහසට යා කැමති වෙනවා. අනේපිඩු සිටුතුමා කියන්නේ ගොඩ සිටුවරයෙක් කියන්නේ ඉතින් ධනෙ බලේ තියෙන කෙනෙක්නේ. ඉතින් අනේපිඩු සිටුතුමා මේ උයන පුරාවටම කහවණු අතුරනවා. ඒ සම්පූර්ණ කහවණු ප්‍රමාණය හස්සෙබෝ කහපන ප්‍රමාණය ජේත කුමාරයාට දෙනවා. ඉතින් මේ කියන කතාව බෞද්ධ සාහිත්‍යය ඇතුළෙත් අපිට හම්බ වෙනවා ලියලා තියෙනවා. සහ කැටයමේ
කැටයමක ඔය සිදුවීම කොටලා තියෙනවා. නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ කැටයමේ හස්සෙබෝ කහපන කාසිය තමයි තියෙන්නේ. කාසිය අතුරලා තියෙද්දි කාසිය මත සලකුණු එහෙමත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට හරියටම කියන්න පුළුවන් බෞද්ධ සාහිත්‍යයේ මේ කතාවේදී විස්තර වෙන්නේ හස්සෙබෝ කහපන කාසිය කියලා. මොකද කැටයමේ හස්සෙබෝ කහපන කාසිය වල සලකුණුත් ඔබවලා තියෙනවා, නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේ කාසියට ලොකු වටිනාකමක් ඉහළ මිලක් ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි සියවස්වල ලැබිලා තියෙනවා කියලා ওই කැටය මහරහා තමයි අපිට තොරතුරු දැනගන්න පුළුවන් වුණේ. ඉතින් වටිනාකම ගැන කතා කරද්දී හරියටම අපිට වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ලොකු වටිනාකමකින් යුතු කාසියක් විදිහට තිබුණා කියලා නම් කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඉන්දියාවෙන් අපිට හම්බෙන කැටය මහරහා තමයි මේ කාසියේ වටිනාකම ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වුණේ. ඉතින් ජේතවන භූමිය මිලදී ගන්න අවස්ථාව තමයි කැටයමට නගලා තිබුණේ. ඔය අනේපිරිසතුමා විසින් පුතේ ගත්ත භූමියේ නම ජේත වන භූමිය. ජේත කුමාරයාගේ භූමිය නිසා තමයි ජේතවන කියන නම මේ උයනට එකතු වුනේ. ඉතින් අනේපිරිසතුමා සම්පූර්ණයෙන්ම මිලදී ගත්ත මේ උයනේ බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ආරාම සංකීර්ණයක් හදනවා. ඒ ආරාම සංකීර්ණයට තමයි කියන්නේ ජේතවනාරාමය කියලා. අහලා තියෙනව නේද? ජේතවනාරාමය කියන්නේ ඔන්න ඔය ආරාම සංකීර්ණයට. ඉතින් මේ ආරාම සංකීර්ණය නිර්මාණය කිරීමට පෙර භූමිය මිලදී ගන්න අවස්ථාව තුළ අපිට කහවණු අපේ හස්සෙබු කහපන කාසිය ගැන තොරතුරු අපිට ලැබෙන නිසා හරියටම මේ කාසිය නිෂ්පාදනය වුණේ ක්‍රිස්තු පූර්ව 5 සියවස්වල කියලාත් කියන්න පුළුවන්. සහ වටිනාකම අනුව ගත්තාම ගොඩාක් වටිනා කාසියක් කියලා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඔන්න තියෙනවා කතාව. බෞද්ධ සාහිත්‍යයේත් මේ කතාව තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේත් තියෙනවා. මොකක්ද කතාව? බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට අනේපිරිසතුමා විසින් විහාරස්ථානයක් සම්පූර්ණ අංගෝපාංග සහිත විහාරස්ථානයක් නැත්නම් ආරාම සංකීර්ණයක් පූජා කරන්න අවශ්‍ය වුණා. හැබැයි අනේපිරිසතුමාට තිබුණේ නෑ භූමියක්. ඔන්නේ ජේත කුමාරයාගේ භූමිය තමයි හම්බ වෙන්නේ. ජේත කුමාරයා කියනවා භූමියේ වටිනාකමට මේ උයන පුරාම කහවණු අතුරන්න ඒ කහවණු ප්‍රමාණය මට දෙන්න කියලා කිව්වා. ඉතින් නානක විද්‍යාඥයින් ඔන්න ඔය මතයත් එක්ක එහෙම නැත්නම් මේ අපිට හම්බ වෙන තොරතුරත් එක්ක තමයි තහවුරු කරගන්නේ කොච්චර ලොකු වටිනාකමක් මේ කාසියට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තිබුණාද කියලා. ඔන්න ඕක තමයි ඉතින් වටිනාකම. එතකොට මේ කාසිය ගැන හැඳින්වීම කරද්දී වටිනාකම ගැන කතා කරද්දී අපිට ඔන්න ඔය වටිනාකම් ටික ගැන සාකච්ඡා කරන්න පුළුවන්. වටිනාකම පැහැදිලිද? වටිනාකමින් පස්සේ අපි යන්නේ තාක්ෂණයේ පැත්තට. තාක්ෂණය ගැන ඉතාම කෙටියෙන් හැඳින්වීමේදී අපි කතා කරනවා. අන්තර්ගතයේ ඇතුළේදී තාක්ෂණය ගැන ගොඩාක් විස්තර අපි ඉගෙන ගන්නවා. හැඳින්වීමට පොඩි තොරතුරු ටිකක් තාක්ෂණයට ඇතුළත් කරපුවාම ප්‍රමාණවත්. දැන් අපි බලමු මේ කාසිය නිෂ්පාදනය කරපු තාක්ෂණය කොයි වගේද කියලා. මේ කාසිය නිෂ්පාදනය කරේ කුමන ආකාරයටද කියලා අපිට එක පොතකින් හම්බ වෙනවා. හැබැයි මේ පොත ඉන්දියාවේ පොතක්. ඉන්දියාවේ හිටිය අශෝක අධිරාජ්‍යගේ කාල සීමාවේදී අශෝක අධිරාජ්‍යගේ පාලන කටයුතු වලට උදව් කරපු බ්‍රාහ්මණෙක්. කවුද ඒ බ්‍රාහ්මණයා? මොකක්ද යාගේ නම? කියන්න බලන්න මොකක්ද යාගේ නම? හරිම ජනප්‍රිය බ්‍රාහ්මණෙක්. චතුරිකා, එතකොට අපේ දිනාලි, ඉමේෂා, කෙමාෂා කියන්න බලන්න රුචිනි. අශෝක අධිරාජ්‍යගේ කාල සීමාවේ හිටපු බ්‍රාහ්මණයාගේ නම මොකක්ද? දැන් නෝට් එකත් ළඟ තියෙනවා. මං හිතනවා ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙද්දී එකපාරක් හරි නෝට් එක කියවගෙන බලාගෙන ඉන්න නැති කියලා. මොකක්ද මේ බ්‍රාහ්මණයාගේ නම? කියන්න බලන්න. මොකක්ද මේ බ්‍රාහ්මණයාගේ නම? හරිම ජනප්‍රිය බ්‍රාහ්මණෙක්. හොඳ ප්‍රවීණත්වයක් තියෙන හොඳ ලේඛකයෙක්. මොකක්ද මේ බ්‍රාහ්මණයාගේ නම? කවුට්ලියර්. මොකද්ද? කවුට්ලියර් තමයි නම. ඉතින් කවුට්ලියර් අපිට හම්බ වෙනවා මෞර්ය රාජවංශය තුල රාජ්‍ය කටයුතු වලට පවා උදව් උපකාර කරපු පුරোহিত බ්‍රාහ්මණයෙක් විදිහට. කවුට්ලියර් විසින් ලියන පොතක් අර්ථශාස්ත්‍රය කියලා. මොකද්ද? අර්ථශාස්ත්‍රය. ඔන්න ඔය අර්ථශාස්ත්‍රය කියන පොතේ තමයි මේ කාසිය නිෂ්පාදනය ගැන තොරතුරු අපිට හම්බ වෙන්නේ. එහෙමනම් ඔන්න තාක්ෂණය ගැන කතා කරද්දී අපිට කවුට්ලියර්ගේ අර්ථශාස්ත්‍රය හම්බ වෙනවා.
කවුට්ලියර්ගේ අර්ථ ශාස්ත්‍රය. කවුට්ලියර් කියන්නේ අශෝක අධිරාජ්‍යගේ කාල සීමාවේ දේශපාලන කටයුතු ටික පවත්වාගෙන යන්න රට පාලනය කරගෙන යන්න අශෝකට උදව් කරපු උපදෙස් දුන්න පුරෝහිත බ්‍රාහ්මණයට. ඉතින් මෞර්ය රාජවංශයේ සෑම පාලකයෙක්ටම පුරෝහිත බ්‍රාහ්මණ තනතුර දැරුවේ කෞට්ලිය. යා හොඳ ප්‍රවීණත්වයක් තියෙන ජෛන බ්‍රාහ්මණී. ඒ වගේම තමයි අර්ථශාස්ත්‍රයේ ග්‍රන්ථය රචනා කරන්නේ කෞට්ලිය. අර්ථශාස්ත්‍රයේ ග්‍රන්ථයේ තියෙනවා කාසි නිෂ්පාදනය කරන්න හැමෝටම බෑ. කාසි හැමෝම නිෂ්පාදනය කරොත් ඒක නීති විරෝධී ක්‍රියාවක් කියලා. දැන් වර්තමානයේදී අපිට පුළුවන් ද මුදල් නෝට්ටුවක් නිර්මාණය කරන්න? අපිට පුළුවන් ද කාසියක් නිර්මාණය කරන්න? බෑනේ. අපි එහෙම කාසි නිර්මාණය කරොත් මුදල් නිර්මාණය කරොත් ඒක නීති විරෝධී වැඩක්. ඉතින් ක්‍රිස්තුපූර්ව 5 වන 6 වෙනි සියවසලත් එහෙමම තමයි. ඒක අර්ථශාස්ත්‍රයේ තියෙනවා. කාසි නිර්මාණය කරන එක මුදල් නිර්මාණය කරන එක නීති විරෝධී වැඩක්. හැබැයි අපිට පුළුවන් රජුගේ අනුදැනුම ඇතිව රාජ්‍ය සභාවේ ඉන්න කාසි අධ්‍යක්ෂක හෙවත් මුදල් අධ්‍යක්ෂක තනතුරේ ඉන්න කෙනාට කාසි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුංචි නීතියක් අපිට අර්ථශාස්ත්‍රයේ හඳුනා ගන්න පුළුවන්. මොකක්ද නීතිය? රජුගේ අනුදැනුව මත රාජ්‍ය සභාවේ ඉන්න මුදල් අධ්‍යක්ෂක තනතුර හොබවන කෙනාට පුළුවන් කාසි නිෂ්පාදනය කරන්න. දැන් රාජ්‍ය සභාවේ ඉන්නවන පුතේ විවිධ ශේෂ්ත්‍රවලට අධ්‍යක්ෂකවරු. ඉතින් රජුගේ අනුදැනුව මත මුදල් අධ්‍යක්ෂක තනතුරේ ඉන්න කෙනාට කාසිය නිෂ්පාදනය කරලා සාමාන්‍ය සමාජයේ පරිහරණය වන කාල සීමාව දක්වාම කාසිය ගැන හොයලා බලන්න වගකීම තියෙන්නේ මුදල් අධ්‍යක්ෂක තනතුරේ ඉන්න කෙනාට. රජතුමා අනුදැනුව විතරයි දෙන අවසරය විතරයි දෙන්නේ කාසිය නිෂ්පාදනය කරන්න කියලා. සම්පූර්ණ කටයුතු ටික මුදල් අධ්‍යක්ෂක තමයි සිදු කරන්නේ. ඉතින් ඉන්දියාවෙන් අපිට ලැබුණු මේ කාසියක් ලංකාව තුළ නිර්මාණය කරන්න නැත්තෙත් මේ කියන නීති රීතියට අනුව කියලා අපි විශ්වාස කරනවා. නානක විද්‍යාඥයින් කියනවා ලංකාවේ නිෂ්පාදනය කරෙත් ඉන්දියාවේ කාසිය දිහා බලාගෙනමයි. ඉතින් ලංකාවෙත් රජතුමාගේ අනුදැනුව මත මුදල් අධ්‍යක්ෂක තනතුරේ හිටපු කෙනා මේ කාසිය නිර්මාණය කරන්න ඇති පරිපාලන කටයුතු ටික දක්වාම මේ කාසිය සම්බන්ධයෙන් හොයලා බලන්න ඇති කියලා අනුමාන කරනවා. දැන් මේ කාසිය නිර්මාණය කරද්දී ලංකාවේ රජ කෙනෙක් නම් ඉන්නවා. ක්‍රිස්තුපූර්ව 5-6නේ රජ කෙනෙක් කොහොමත් ඉන්නවා. එතකොට මුදල් අධ්‍යක්ෂක කියන තනතුරක් ලංකාවේ රාජ්‍ය සභාවේ තියෙන්නේ නැතිද? අන්න ඊළඟට අපිට එන ප්‍රශ්නය. මුදල් අධ්‍යක්ෂක කියන තනතුරක් ලංකාවේ අපේ රාජ්‍ය සභාව ඇතුලේ තිබ්බද? අන්න ඒකට අපිට තොරතුරු ලැබෙනවා අභිලේඛන වලින්. අභිලේඛනවල තියෙනවා පුතේ රුපදක කියලා තනතුරක්. මොකක්ද? රුපදක කියලා තනතුරක්. අතීතයේදී අපේ ලංකාවේ රුපදක කියන තනතුරෙන් හඳුන්වලා තියෙන්නේ මුදල් අධ්‍යක්ෂකව. එහෙමනම් ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේ ලංකාවේ රාජ්‍ය සභාවේ මුදල් අධ්‍යක්ෂක කෙනෙක් හිටියා. එයාගේ තනතුර තමයි රුපදක. රුපදක කියන තනතුර දැරුවේ මුදල් අධ්‍යක්ෂක විදිහට ලංකාවේ මේ කාසි නිෂ්පාදනය පරිහරණය ගැන හොයලා බලන්න තනතුරක් තිබ්බා කියලා හරියටම තහවුරු කරගන්න පුළුවන් අපිට අභිලේඛන සාධක ඔස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට ඉන්දියාවෙන් අපිට ලැබුණු කාසිය නිෂ්පාදනය කරද්දී ඊට අදාළ නීති ටික තාක්ෂණය ඉන්දියාවෙන්ම අපි උපයෝගී කරගන්න ඇති කියලා තමයි අනුමාන කරන්නේ නානක විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට හසබූ කහපන කාසිය ගැන මූලික හැඳින්වීම ප්‍රධාන කරුණු ඔස්සේ කතා කරන්න පුළුවන්. මූලික හැඳින්වීම නම් ඔතනින් අවසන් වෙනවා. අපි මූලික හැඳින්වීමද මොනවද කතා කරේ? හස්සබූ කහපන කාසිය ගැන ප්‍රභවයේ සිට තාක්ෂණය දක්වාම සාකච්ඡා කරා ප්‍රධාන කරුණු කාරණා කීපයක්ම. එතකොට මේ ප්‍රධාන කරුණු කාරණා කීපයම එකතු වෙන්න ඕනිද නැද්ද? අනිවාර්යෙන් එකතු වෙන්න ඕන. දැන් ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මිස් මෙන්න මේ විදිහට හස්සබූ කහපන කාසිය හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් දුන්නොත් දැන් ලියන්න පුළුවන්ද? හස්සබූ කාසිය කොහොමද අපි හඳුන්වන්නේ? හස්සබූ කාසිය හඳුන්වද්දී මුලින්ම ප්‍රභවයේ ඉඳලා තාක්ෂණය දක්වාම ලස්සනට විස්තර කිරීම කරන්න ඕනේ
මිස් අද කියලා දුන්නා තොරතුරු ටිකත් එකතු කරගෙන. ඉතින් අපි ඔක්කොම නෝට් එකේ ඔන්න ඔතන ඉඳන් තමයි සාකච්ඡා කරේ. හස්සෙබූ කාසියේ හැඳින්වීම. අපිට විභාගෙට ප්‍රශ්න අහනකොට මේ පාඩමෙන් අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. හස්සෙබූ කාසිය යනු කුමක්දයි හඳුන්වා හස්සෙබූ කාසියේ ඇති සංකේත සම්බන්ධයෙන් විවරණයක් කරන්න. අන්න එහෙම ප්‍රශ්නයක් තමයි අහන්නේ මේ පාඩමෙන්. වෙන මොකුත් මේ පාඩමෙන් අහන්නේ නැහැ. මිස් කොහොමද ඒක හරියටම කියන්නේ එහෙම? මොකද මේ වෙනකොට අපේ 2022 අධ්‍යයන වර්ෂයේ සෙකන්ඩ් ඉයර් පේපර් එක අවුට් වෙලා තියෙන්නේ. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙවර මේ පාඩමෙන් කුමන ප්‍රශ්නයක් නිර්මාණය වෙයිද කියලා. එතකොට මෙවර මේ පාඩමෙන් අහන්න පුළුවන් වැඩි ඉඩකඩක් තියෙන්නේ හස්සබූ කහපනකාසිය හඳුන්වා හස්සබූ කහපනකාසිය ඇති සංකේත සම්බන්ධයෙන් විවරණයක් කරන්න කියන ප්‍රශ්නය. දැන් ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවානේ. එකක් හස්සෙබුකාසිය සම්බන්ධයෙන් හැඳින්වීම. දෙක හස්සෙබුකාසිය සංකේත සම්බන්ධයෙන් විවරණයක් එකතු කරන එක. අපි දෙවැනි කොටස නම් තාම කතා කරේ නැහැ. නමුත් පළමු කොටස අපිට කතා කරන්න පුළුවන් මේ වෙනකොට. මොකද අපි මූලික හැඳින්වීම අවසන් කරලා තියෙන්නේ. ඔන්න මූලික හැඳින්වීමේදී ප්‍රභවයේ සිට අපි සාකච්ඡා කරපු මේ තොරතුරු ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ මූලික හැඳින්වීම ගැන කතා කරනකොට. පැහැදිලිද හස්සෙබූ කහපනකාසියේ හැඳින්වීම සහ ඒ හැඳින්වීම ආශ්‍රිතව අපි කරුණු කාරණා ගණනාවක් ඔස්සේ තමයි පැහැදිලි කිරීම කරේ. ඒ පැහැදිලි කිරීම තේරුණාද? අපි පාඩමේ අන්තර්ගතයේ පැත්තට යන්න කලින්. පාඩමේ අන්තර්ගතයේ පැත්තට යන්න කලින් මෙතෙන් යනකම් කතා කරපු ටික තේරුණාද? ප්‍රශ්න ගැටලු තියෙනවද? මිස් චූටි වෙලාවක් දෙන්නම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් තියෙන කට්ටියට දැන් අහන්න පුළුවන්. ළමයි හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද? මේ දවස්වල වහිනවා ගම් වතුර සමහර ප්‍රදේශවලට නාය යනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න මේ කාල සීමාව තුළ. අයහපත් කාලගුණයක් නේ හැමතැනම තියෙන්නේ. සහ රෙකෝඩින් එක දෙනවා අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච හැමෝටම. දේශානි ප්‍රශ්න තියනවාද? තේරුණාද පාඩම හිරු කෞශල්‍යා නාමල් ක්ලාස් එකේදී තේරුම් නැති දෙයක් තියෙනවා නම් බය නැතුව කතා කරලා අහන්න ඕනේ. දැන් ෆස්ට් එකේදීත් මිස් එක්ක එකතු වෙලා වැඩ කරපු පිරිසක් ඉන්නේ. ෆස්ට් ඉයර් රිවිෂන් ක්ලාස් එකේදී ක්ලාස් එකත් එක්ක අලුතින්ම සම්බන්ධ වුණා නම් සෙකන්ඩ් ඉයර් තියරියේදී අලුතින්ම සම්බන්ධ වුණා නම් දැන් අපි ටිකක් දන්නවනේ. ඒක නිසා ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් නොතේරුණ තැනක් එහෙම තිබුණා නම් බය නැතුව අහන්න ඕනේ. තේරුණා නේද? එහෙමනම් අපි යමු නේද හිරු නිතුරු කොටසට. හරි. අපි යම් හිරු එහෙමනම් තාක්ෂණය ගැන ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න. අන්තර්ගතයේදී අපි සාකච්ඡා කරනවා මේ රුප දෙක හේවත් මුදල් අධ්‍යක්ෂක තනතුරේ හිටපු කෙනා කාසිය කොහොමද නිෂ්පාදනය කරේ කියලා. කාසිය නිෂ්පාදනය කරද්දී මූලික නීති රීති ගණනාවක් ඔස්සේ තමයි නිෂ්පාදනය කරේ. අපි බලන්නේ නීති රීති මොනවද කියලා. අපි බලමු මේ කාසිය නිෂ්පාදනය කරපු අමුද්‍රව්‍ය මොකක්ද කියලා මුලින්ම. දැන් කාසියක් නිර්මාණය කරන්න නම් මුලින් අමුද්‍රව්‍යයක් තෝරගන්න වෙනවනේ. හස්සෙබෝ කහපන කාසිය නිර්මාණය කරද්දී අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා තියෙනවා. එක අමුද්‍රව්‍යයක් තමයි පුතේ රිදී කියන ලෝහය. අනිත් අමුද්‍රව්‍ය තමයි තබ කියන ලෝහය. හැබැයි රිදී අමුද්‍රව්‍යයෙන් කාසිය වෙනම නිර්මාණය කරා තබ අමුද්‍රව්‍යයෙන් කාසිය වෙනම නිර්මාණය කරා. මේ ලෝහ වර්ග දෙක මිශ්‍ර කරලා එකතු කරලා කාසි නිර්මාණය කරේ නැහැ. අපිට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් හම්බ වෙන හස්සෙබූ කහපන කාසි සමහර කාසි රිදී වලින් හදලා තියෙන්නේ සමහර කාසි තබ වලින් හදලා තියෙන්නේ. ඉතින් අමුද්‍රව්‍ය ගැන කතා කරද්දී ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් හඳුනා ගන්න පුළුවන්. මේ අමුද්‍රව්‍ය එහෙම හොඳට මතක තියාගන්න ඉස්සරහට අපි තව කාසි ගැන කතා කරද්දී අමුද්‍රව්‍ය මාරු වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. නිසා පාඩම් කරනකොට කතාවක් විදිහට කතන්දරයක් විදිහට මේ කාසි නිෂ්පාදනය කරපු විදිහ කාසි වල තාක්ෂණය මතක තියාගන්න. එතකොට හරියම පහසුයි පාඩම් කරගන්න. හරි. දැන් මේ කාසිය ගත්තාම අමුද්‍රව්‍ය හරි හැඩය හෙවත් ආකෘතිය කොයි වගේද?
හැඩතල අපිට හතරක් හඳුනා ගන්න පුළුවන්. මොනවාද හැඩතල හතර? නෝට් එකේ තියෙනවා. එකක් තමයි ඍජුකෝණාස්ත්‍රාකාර හැඩය. අනිත් එක සමචතුරස්ත්‍රාකාර හේවත් හතරැස් හැඩය. අනිත් එක දිගටි හැඩය සහ අවසාන හැඩතලයේ වෘත්තාකාර හැඩය. ඔතන තියනවා නේද මිස් දීලා හැඩතල වර්ග ටික. ඒ වර්ග ටිකට අදාළව මෙන්න මේ වගේ පොඩි රූප සටහන් ටිකක් ඇඳගන්න එතනින්. ඇයි අපි ඒව අඳින්නේ? අපි මේ සෝ හැඩතල ටික දන්නවා. ඇයි අපි ඕවා අඳින්නේ කියලා දැන් හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ලියනකොට සහ අපි පාඩම් කරනකොට හැඩතලව අපි දැන් ඔය හැඩතල ටික ඇඳලා තියාගත්තාම ආය හැඩතලයේ පාඩම් කර කර ඉන්න ඕනේ. අපිට පේනව හැඩතල ටික රූප සටහන් විදිහට ඇඳලා තියෙනවා. එතකොට අපිට හරි ඉක්මනින් මතක තියාගන්න පුළුවන්. එතකොට කියව ඉන්න ඕනේ නැහැ. රූප සටහනේ තියෙන හැඩතල ටික පාඩම් කරගන්න පුළුවන් ඉක්මනින්ම. ඒක නිසා ඔතන ඇඳගන්න හැඩතල හතර. හැඩතල ඔන්න හතරක් තියෙනවා. හස්සබෝ කහපන කාසිය, ඍජුකෝණාස්ත්‍රාකාර කාසිය අපිට හම්බ වෙනවා. හතරැස් කාසි හම්බ වෙනවා. දිගටි කාසි හම්බ වෙනවා. වෘත්තාකාර කාසිත් හම්බ වෙනවා. රවුම් කාසි. මේ කාසි නිර්මාණය කරද්දී නීතියක් තිබිලා තියෙනවා. හැඩතල හතරක් තියෙනවානේ. හැඩතල හතරෙම බර සමාන විය යුතුයි. ඔන්න නීතිය. මේ නීතියත් නෝට් එකේ තියෙනවා. හැඩතල හතරෙම බර සමාන වෙන්න ඕනේ. දැන් මුල්ම කාසිය නිසා ලොකු තාක්ෂණයක් භාවිතා කරේ නැහැ කාසි නිෂ්පාදනය කරද්දී. හරිම සරල තාක්ෂණයක් තමයි භාවිතා කරේ. දැන් පසු කාලේ එනව නම් බර සමාන කරගන්න නොයෙකුත් තාක්ෂණික ක්‍රම භාවිතා වුණා. නමුත් මේ ඉන්දියාවේ ලංකාවේ නිර්මාණය වෙන පැරණිම කාසියනේ. ඒක නිසා ලොකු තාක්ෂණයක් නැහැ ශිල්පීන් ගාව. දන්නේ නැහැ එච්චර ලොකු තාක්ෂණයක් උපයෝගී කරගන්න. ඒක නිසා බර සමාන කරගන්න පොඩි ක්‍රියාකාරකමක් තමයි කරේ. ඒ තමයි අපි හිතමුකෝ මේ ඍජුකෝණාස්ත්‍රාකාර කාසියේ දිගටි කාසියේ බර අසමානයි කියලා. එහෙමනම් මේ මුළු වලින් ටික ටික කපලා ඉවත් කිරීම හරහා තමයි බර සමාන කරගත්තේ. සම්පූර්ණයෙන්ම මේ මුළු වලින් කැබලි ඉවත් කිරීම හරහා තමයි බර සමාන කරගත්තේ. මුළු වලින් ඉවත් කරනකොට හැඩය වෙනස් වෙන්නේ නැහනේ. හැඩය වෙනස් කරන්නත් බෑ. බර සමාන කරගන්න ඕනේ. එතකොට අපි මේ මැද්දෙන් කෑල්ලක් කපලා ඉවත් කරන්නේ මේ මුළු වලින් පොඩි පොඩි කෑලි ඉවත් කරනවා. එතකොට අපි බර සමාන කරගන්නවා. අන්න ඒ වගේ තාක්ෂණයක් තමයි තිබ්බේ. එහෙනම් හස්සබෝ කහපන කාසි ලංකාවෙන් ඉන්දියාවෙන් හම්බෙන හැම කාසියක්ම එක හා සමාන බරකින් තමයි යුතු. ඒක සුවිශේෂී නීතියක්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මූලික තාක්ෂණික ක්‍රම තුන හඳුනා ගන්න පුළුවන්. නෝට් එකේ තියෙන එක කතා කරලා ඊළඟ කොටසට යමු. මේ කාසිය තාක්ෂණය ගැන කතා කරද්දී බර කොහොමද බර එක හා සමාන විය යුතුයි. එහෙම බර එක හා සමාන කරගන්නේ කොහොමද? මුළු වලින් කොටස් කැපීම මගින්. ඒ වගේම කාසියේ හැඩතල වර්ග හතරක් තියෙනවා. අන්න එතනින් තමයි මිස් කිව්වේ පොඩියට හැඩතල හතර ඇඳගන්න. එතකොට ඒක පාඩම් කර කර ඉන්න ඕනේ නැහැ. රූප සටහන දැක්ක ගමන් මොකක්ද ඒ කියන්නේ කියන එක අවබෝධ වෙනවා. හතරස් කොටු. හතරස් කොටු කියන්නේ මොකද්ද? සමචතුරස්‍රාකාර, ඍජුකෝණාස්ත්‍රාකාර, රවුම් දිගටි. හැඩතල හතරක් තමයි කාසියේ තියෙන්නේ. ඔය හැඩතල වර්ග හතරම ලංකාවෙනුත් හම්බ වෙනවා. කාසිය නිෂ්පාදනය කරද්දී අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා තියෙනවා. එකක් රිදී, අනිත් එක තබ. ඉතින් මොන්න ඔය විදිහට තමයි අමුද්‍රව්‍ය භාවිතා කරලා කාසිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් යන්නේ අපි කාසිය කොහොමද නිර්මාණය කරේ කියලා බලන්න. බලමු මේ කාසිය කොහොමද මේ අමුද්‍රව්‍යයක් භාවිත කරලා මේ නීති රීති වලටත් අනුව නිර්මාණය කරේ කියලා. මුලින්ම පුතේ කාසිය නිර්මාණය කිරීමේදී පළමු පියවර අපි ගමුකෝ තබ කියන ලෝහය. තබ ලෝහය. මේ තියෙන තබ ලෝහයේ ලෝහ කුට්ටියක්. මොකක්ද? ලෝහ කුට්ටියක්. අපිට පුළුවන් ලංකාවේ ඉන්දියාවේ තබ නිදි තියෙනවා. ඒ තබ නිදි වලින් තබ කුට්ටියක් මුලින් අරගන්නවා. එහෙම අරගත්ත තබ කුට්ටිය සමතලා පෘෂ්ඨයක් බවට පත්වන තෙක් අපි තැලීමකට ලක් කරනවා. මොකද්ද කරන්නේ? සමතලා පෘෂ්ඨයක් මෙන්න මේ වගේ පෘෂ්ඨයක් බවට පත් කරගන්න මේ තව කුට්ටිය තැලීමකට ලක් කරනවා. මොකෙන්ද අපි මේක තලන්නේ?
මිටියක් ආධාර කරගෙන තමයි තැලීමට ලක් කරන්නේ. මොකක් ආධාර කරගෙනද? මිටියක්. ඉස්සර ලොකු තාක්ෂණයක් තිබුණ නැති නිසා මේ සරල මිටියක් උපයෝගී කරගෙන හොඳට තබ කුට්ටිය හතරැස් විදිහට මෙන්න මේ හැඩතලයට ගන්න සුමට විදිහට තලා ගන්නවා. ඔන්න තැලීමට ලක් කරලා දෙවෙනි පියවර තුන්වෙනි පියවර තමයි මේ තඹ තහඩුව. දැන් මේක තඹ තහඩුවක්නේ. තඹ කුට්ටිය තඹ තහඩුවක් බවට පත් වුණා. මේ තඹ තහඩුව කැබලි බවට පත් කරනවා. ඔන්න ඔය විදිහට තීරු බෙදා ගන්නවා. තීරු වලට කපා ගැනීම සිදු කරනවා. තීරු වලට කපා ගැනීම. තුන්වෙනි පියවරේ. හතරවෙනි පියවරේදී මේ එක තීරුවක් අරගෙන හැඩය නිර්මාණය කරගන්නවා. හැඩය නිර්මාණය කිරීම. ඒ කියන්නේ අපිට මේ තීරුව වෘත්තාකාර හැඩයක් බවට නිර්මාණය කරගන්න පුළුවන්. මේ තීරුව ප්‍රයෝගී කරගෙන තමයි සාමාන්‍යයෙන් අඟල් දෙකක් අඟල් එකහමාරක් වගේ විශාලත්වයකින් යුතු කාසි නිර්මාණය කරගන්න. ඉතින් මේ තීරුවෙන් දිගටි ආකාරයට, කොටු ආකාරයට, ඍජු කෝණාස්ත්‍රාකාරයට, ඊට පස්සේ වෘත්තාකාරයට අපිට කාසිය නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නිර්මාණය කරගත්ත කාසිය පස්වෙනි පියවරේදී තමයි මොකක්ද පස්වෙනි පියවරේදී කරන්නේ? සංකේත එකතු කරන එක. කාසියේ අභිමුඛයටයි කාසියේ ප්‍රතිමුඛයටයි අභිමුඛය ප්‍රතිමුඛය මොනවාද එකතු කරගන්නේ? සංකේත එකතු කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි හස්සේ බෝකහාපන කාසිය මූලික පියවර 6ක් ඔස්සේ නිර්මාණය කරන්නේ. දැන් අපි ওই දල සටහන ඇඳ ගන්න ඕනේ. බොහෝ විට තනන ලද ලෝහය අවශ්‍ය ප්‍රමාණයට කැබලි බවට වෙන් කර ගනිමින් තමයි කාසිය නිර්මාණය කරන්නේ. කාසිය නිර්මාණය කරන මේ ක්‍රමවේද පියවර 5 මෙන්න මෙතනින් දල සටහනක් විදිහට ඇඳ ගන්න ඕනි. මේක ඇඳ ගන්න බලන්න. පියවර 5 පැහැදිලිද? තේරුණාද? තේරුණ නැත්නම් අහන්න. පියවර 5 ඇඳ ගන්න දල සටහනක් විදිහට. දැන් අපි ඔක විභාගෙට ලියන්න ඕනේද? අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඒක නෙමෙයි සෝ අඳින්න කියන්නේ. විභාගෙට උනත් කාසියේ හැඩතල 4 ඇඳලා පෙන්නනවා නම් ගොඩක් හොඳයි ලියනවට වැඩිය. ඉගෙන වචනෙන් ලියනවට වැඩිය හැඩතලයේ ඇඳලම පෙන්න එක ගොඩක් හොඳයි. හරි. අපි තව එකපාරක් නිර්මාණය කරන විදිය කතා කරලිමු. ඔන්න මුලින්ම අපි මොකක්ද කරන්නේ? හසෙබෝක හාපන කාසිය නිර්මාණය කරනකොට පුතේ අපි මුලින්ම කරන්නේ තබ කුට්ටියක් හොයාගන්න එක. තබ කුට්ටියක් අපිට හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්. මොකද තබ තියෙන පොළව ඇතුලේ. ඉතින් තබ තියෙන නිදි තියනවා. ඒ නිදි වලට ගිහිල්ලා තබ කුට්ටියක් අරගෙන එන්න ඕනේ. එහෙම අරගෙන ආව තබ කුට්ටිය තබ තහඩුවක් බවට පත් කරගන්න ඕනේ. තහඩුවක් බවට පත් කරගන්නකොට අපි මිටියකින් තැලීමකට ලක් කරලා තමයි මේ කුට්ටිය තහඩුවක් බවට පත් කරගන්නේ. දෙවෙනි පියවරේදී. තුන්වෙනි පියවරේදී ඒ තබ තහඩුව තීරු වලට බෙදා ගන්නවා. ඒ බෙදාගත්ත තීරුව තමයි තීරු වලින් එකක් අරගෙන හැඩතලය නිර්මාණය කරගන්න. ඉතින් මේ තීරුවෙන් අපිට වෘත්තාකාර හැඩයක්, කොටු හැඩයක්, දිගටි හැඩයක්, ඍජු කෝණාස්ත්‍රාකාර හැඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. අවසාන පියවර තමයි කාසියේ අභිමුඛයටයි ප්‍රතිමුඛයටයි කියන්නේ මූණ පැත්තටයි අනිත් පැත්තටයි පිටුපස පැත්තටයි සංකේත එකතු කරන්න ඕනේ. ඉතින් අවසාන පියවරේදී අපි සංකේත එකතු කරනවා. මේ සංකේත එකතු කරන විදිහවල් අපි ඊළඟට ඉගෙන ගන්නවා. මූලික පියවර 5ක් ඔස්සේ තමයි හස්සෙබෝ කහපන කාසිය නිර්මාණය කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒක කතා කරන්න පුළුවන්. පැහැදිලිද රුචිනි?
ඒත් එක්කම ඇඳලා ඉවරයි නම් මැසේජ් එකක් දාන්න chat එකට අනිත් අය. හරි. රූපසටහන ඇඳ ගන්න රුචිනි දැන්. නම් කිරීම අපි කරන්න ඕනේද? අනිවාර්යෙන් නම් කිරීම කරන්න ඕනේ. නම් කිරීම එක්කම තමයි යන්නේ. විභාගෙටත් නම් කිරීම අනිවාර්යෙන් කළ යුතුමයි. අනිත් අයත් ඇඳලා ඉවරද? අපේ හිරුණන් ඇඳලා ඉවරයි. එතකොට අනිත් අය හරිද? සංකේත භාවිතයේ පැත්තට යමුද? හරි. සංකේත භාවිතයේ පැත්තට තමයි එහෙනම් යන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි කතා කරානේ අභිමුඛයටයි ප්‍රතිමුඛයටයි සංකේත එකතු කරනවා කියලා. කොහොම එකතු කරන්නේ නැද්ද? ඒකනම් කවුඩ්ලියර්ගේ අර්ථ ශාස්ත්‍රයේ හරියටම නැහැ. සංකේත එකතු කරපු ආකාරය සම්බන්ධයෙන් මත හතරක් තියෙනවා. මේ මත හතරම එකතු කරන්නේ නානක විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන්. හම්බ වෙලා දෙන කාසී ඉතාම හොඳින් පරීක්ෂා කරලා ඒවයි සලකුණු ඇතුළත් කරලා තියෙන ස්වරූපය දිහා බලලා තමයි සලකුණු ක්‍රම හතරක් ඔස්සේ ඇතුළත් කරන්න ඇත්තේ කියලා විශ්වාස කරන්නේ. ඒ ක්‍රම හතර මොනවද කියලා බලමු දැන්. එක ක්‍රමයක් තමයි ක්‍රම හතර නම් නෝට් එකේ තියෙනවා. ඔන්න සංකේත ඇතුළත් කරපු ක්‍රම හතර. එකම ක්‍රමයකින් සංකේත ඔක්කොම ඇතුළත් කරා කියන්න බෑ පුතේ. මොකද එක එක විදිහට තමයි සංකේත අපිට හස්සෙබෝ කහපර කාසිය හම්බ වෙන්නේ. ඒක නිසා ඉතින් අපිට එකම ක්‍රමයකින් ඇතුළත් කරා කියන්න බෑ. ඒකයි මේ විදිහට ක්‍රම හතරක්ම එකතු කරලා තියෙන්නේ. ඔන්න පළවෙනි ක්‍රමය. කාසියේ ඇතුළට කාසියට ඇතුළත් විය යුතු සංකේත සියල්ලම එකම අච්චුවකට අරගෙන එකවරම කාසියට ඇතුළත් කරලා තියනවලු. ඔන්න එක ක්‍රමයක්. කාසියට ඇතුළත් වෙන්න ඕන සංකේත ඔක්කොම අච්චුවකට නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ එකපාරම කාසියේ ඒ ටික සටහන් කරනවා. ඔය පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ විදිහට පරේක්ෂණාත්මකව පෙන්නලා දෙන්නේ එක් එක් සංකේතවලට වෙන වෙනම ඊට අදාළ මුද්‍රාවක් තියනවලු. අන්නේ මුද්‍රාව උපයෝගී කරගෙන කාසිය සටහන් කරන්න ඇති කියලයි දෙවෙනි මතයේදී එකතු කරන්නේ. මොකක්ද දෙවෙනි මතය? දැන් සංකේත ගොඩාක් තියෙනවානේ. ඒ සංකේත වලට වෙන වෙනම මුද්‍රා තියෙනවා. ගහට වෙනම එකක් මුද්‍රාවක්, සතෙක්ට වෙනම මුද්‍රාවක්, කන්දට වෙනම මුද්‍රාවක්, ඒ විදිහට. ඒ මුද්‍රා එක එක මුද්‍රා හදලා තියෙනවා. ඊට පස්සේ කාසිය නිර්මාණය කරද්දී අවශ්‍ය මුද්‍රාව සටහන් කරනවා. ඒ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයේ විදිහට කතා කරන්නේ ඒ වගේ කාසියේ හැඩය සංකේත ආදී සියල්ලම ඇතුළත් වෙනසේ අච්චුවක් නිර්මාණය කරලා ඒ අච්චුවට ලෝහයක් කරනවා. ඒ කියන්නේ කාසිය මුලින් මේ ක්‍රමවේද අනුව හදන්නේ කාසියට අච්චුවක් වෙනම හදා ගන්නවා. රවුමට නම් රවුමට, කොටු නම් කොටුවට, දිගටි නම් දිගටි විදිහට, ඍජු කෝණාශ්‍රාකාර නම් එහෙම. කාසියේ කොටු අච්චුවෙම තමයි හැඩය හදාගන්නේ. අච්චුවෙමයි සංකේත ටික හදාගන්නේ. ඊට පස්සේ තබලෝහය උණු කරලා ඒ කුඩට වක් කරනවා. ඝන වුණාට පස්සේ අපි ඉවත් කරගන්නකොට නිවැරදි හැඩයෙන් යුතුව සලකුණු ටිකක් සටහන් වෙලා තියෙනවානේ. අන්න එහෙමත් සලකුණු ඔබවන්න නැති කියලා මතයක් තියෙනවා. අවසාන මතය තමයි මොකක්ද අවසාන එක? නැතිනම් ලෝහය අච්චුවකට වත්කොට කාසිය පමණක් සාදාගෙන පසුව විවිධ සංකේත එකතු කරා කියලා කියනවා. ඒ කියන්නේ ලෝහය අච්චුවකට වත් කරලා කාසිය විතරක් වෙනම හදාගෙන පස්සේ සංකේත ටික එකතු කරන්න නැති කියලා කියනවා. අතින් ඇඳලා වගේ එකතු කරන්න නැති, අතින් කොටන්න ඇති, අතින් කියන්නේ මේ යම් උපකරණයක් උපයෝගී කරගෙන කොටන්න නැති කියලා විශ්වාස කරනවා. මොකද කවුට්ලියර්ගේ අර්ථ ශාස්ත්‍රයේවත් අභිලේඛනයකවත් අනිකුත් වංශකතාවලවත් කාසියට සංකේත එකම ක්‍රමයකින් ඇතුළත් වුණා. ඒ මෙන්න මේ ක්‍රමය කියලා සටහනක් නැහැ. ඒක නිසා දැනට ඉන්දියාවෙනුයි ලංකාවෙනුයි හම්බ වෙලා තියෙන කාසිවල කාසි පරීක්ෂා කරලා බලලා තමයි මේ ක්‍රමවේද හතරම භාවිතා කරන්න ඇති කියලා උපකල්පනය කරන්නේ. එතකොට මේ ක්‍රමවේද හතරම උපයෝගී කරගෙන තමයි හල්සෙබෝ කහාපන කාසිවලට සංකේත ඔබ්බවලා තියෙන්නේ.
ඔන්න අවසානයේ පස්වෙනි පියවරේ සංකේත එබ්බ වූ ආකාරයත් අපිට මේ පියවර 4 ඔස්සේ පැහැදිලිව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මිස් කිව්වා දැනට හොයාගෙන තියෙනවා අභිමුඛයේ ප්‍රතිමුඛයේ සංකේත 500කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ වගේම මේ සංකේත කාසිවලට ඇතුළත් කරගත්තේ කුමන හේතුවක් නිසාද කියලා විවිධ අදහස් පුරාවිද්‍යාඥයින් නානක විද්‍යාඥයින් එකතු කරගෙන තියෙනවා. අපි මේ අදහස් ටිකත් මේ පාඩමේදී අවසානයේදී කතා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට එකතු කරගත්ත සංකේත අතර මෙන්න මේ වගේ සංකේත බහුලව තියෙනවා. මල්, තරු, දුන්න, ඊතලය, සූර්යා, චන්ද්‍රයා, ගවයා, පර්වත, සලකුණු, මසුන්, ගෙම්බා මේ වගේ සත්තුන්ගේ සලකුණු. ඉතින් මේ සලකුණු ඇයි කාසියට ඇතුළත් කරගත්තේ කියන එක සම්බන්ධයෙන් විවිධ පුරාවිද්‍යාඥයින් නානක විද්‍යාඥයින් මත ගොඩාක් එකතු කරලා තියෙනවා. කුමන සංකේතයන් කුමන ප්‍රමාණයකින් සංකේතයන් එකතු කරගත්තත් අනිවාර්යයෙන්ම බර නම් එක හා සමානව තියෙන්න ඕනේ කියන එක තමයි නීතිය. ඉතින් බරත් එක හා සමාන කරගෙන හැඩතල 4කට සංකේත ගොඩාක් එකතු කරගෙන හස්සෙබූකාසය ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ සිට 6 වන සියවස දක්වා භාවිතා වෙලා තියෙනවා කියලා අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. හස්සෙබූ කහපනකාසියේ සංකේත ගොඩාක් තියෙන නිසා නානක විද්‍යාඥයින් පොඩි වර්ගීකරණයක් එකතු කරලා තියෙනවා සංකේත ගැන කතා කරද්දී. එක වර්ගීකරණයේ අපි පොඩි කොටසක් කතා කරනවා. එකක් තමයි වෘක්ෂ සංකේතය. දැන් වෘක්ෂ සංකේත ගොඩාක් තියෙනවා හස්සෙබූකාසියේ. ඉතින් මේ විදිහට එක සංකේතයක් බහුලව විවිධ ස්වරූප වලින් නිර්මාණය කරන්න හේතුවක් විදිහට පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සක්‍රීයකත්වය සහ කාන්තාවකගේ වටිනාකම පිළිබිඹු කිරීමක් විදිහට. දැන් අපිට වෘක්ෂ සංකේතයයි ස්වස්තික සංකේතයයි ගොඩාක්ම හම්බ වෙනවා හස්සෙබූ කහපන කාසිවල සංකේත විදිහට. සංකේත 500කට වැඩි ප්‍රමාණයක් තිබ්බට බහුලව කාසිවල දක්නට ලැබෙන සංකේත දෙකක් තියෙනවා. ඒ දෙක තමයි වෘක්ෂ සංකේතයයි අනිත් එක මොකද්ද? මොකක්ද අනිත් එක? ස්වස්තික ලකුණයි. ඉතින් ස්වස්තික ලකුණ වෘක්ෂ සංකේතයක් මුලින් ගමුකෝ. වෘක්ෂ සංකේතය වෘක්ෂ සංකේතයේ පුතේ වෘක්ෂ සංකේත ගොඩාක් අපිට හම්බ වෙනවා. chart එක තියෙනවා note එකේ. හැබැයි ඒ අතරින් මෙන්න මේ වෘක්ෂ සංකේතය තමයි බහුලව හම්බ වෙන්නේ. ගරාදී වැටකින් වට කරලා තියෙන මෙන්න මේ වෘක්ෂය. මේ වෘක්ෂය තමයි අපිට බහුලව හස්සෙබූ කහපන කාසිය දක්නට ලැබෙන්නේ. ඉතින් මේ වෘක්ෂය බහුල වශයෙන් එකතු කරගත්තේ සක්‍රීයකත්වය සහ කාන්තාවකට වටිනාකමක් ලබා දිය යුතුයි කියන එක අඟවන්න කියලා පුරාවිද්‍යාඥයින් සහ නානක විද්‍යාඥයින් අදහස් එකතු කරලා තියෙනවා. මේක හරි වැදගත් නිසා තමයි නාමාවලිය සංකේත නාමාවලිය ගැන කතා කරද්දී අපි ඒක මුලින්ම කතා කරන්නේ. තව සංකේතයක් තමයි ස්වස්තික ලකුණ. ස්වස්තික ලකුණ කියන්නේ ස්වස්තික ලකුණ කියන්නේ මංගල සංකේතයක් විදිහට අනුරාධපුර යුගයේ පුරාවටම ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ සිටත් පැවතගෙන එන ලකුණක්. ඉතින් ඉන්දියාවේ පැරණිතම ශිෂ්ටාචාරයන් ආශ්‍රිතවත් ලංකාවේ පැරණිතම ශිෂ්ටාචාරයක් වෙන අනුරාධපුර ශිෂ්ටාචාරය ආශ්‍රිතවත් මේ සංකේතයේ මංගල සලකුණක් විදිහට තියෙනවා. ඉතින් හස්සෙබූ කහපන කාසියේ මේ සංකේතයේ ඇතුළත් උනේ මාත්‍රෝත්තය සංකේතවත් කරන්න කියලා පුරාවිද්‍යාඥයින්ගේ සහ නානක විද්‍යාඥයින්ගේ මතයක් තියෙනවා. වැඩියෙන්ම මේ සංකේත දෙක බහුලව කාසිවල දක්නට ලැබෙනවා. ඊට අමතරව වර්ගීකරණය ඇතුළේදී අපිට හම්බ වෙනවා මෙන්න මේ කියන තලකුණු. ස්වභාවික වස්තු යටතේ අපි මෙතෙන්දී කීපයයි කතා කරන්නේ. ඉර 500කට වැඩිය තියෙනවනේ කීපයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉර, හඳ, කඳු, පර්වත, ගංගා, වෘක්ෂ. මේවා තමයි පුතේ ස්වභාවික වස්තු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ස්වභාවික වස්තු විදිහට මේ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ සත්ත්ව රූප විදිහට මොනවද තියෙන්නේ? මානව රූප. මානවය කියන්නේ සත්වෙක්නේ. මානව රූප, ඇතා, අශ්වයා, ගවයා, මාළු කියලා කියන මාළුවාට සර්ප
සර්ප ගත්තාම සර්ප විශේෂ ගොඩාක් ඉන්නවානේ. ඒ විශේෂ හැම එකක්ම අපිට හස්තිබූ කහපන කාසිය සංකේතයක් විදිහට හම්බ වෙනවා. ඉතින් සත්ත්ව රූප කාණ්ඩයේ යටතේ අන්නේ විදිහට අපිට උදාහරණ එකතු කරන්න පුළුවන්. තව හම්බ වෙනවා ආයුධ හෝ උපකරණ. අතීතයේ ඉඳලම අපේ මානවයාගේ ආයුධයක් තමයි දුන්නයි ඊතලේ. ඉතින් මේ දෙකම හස්තිබූ කහපන කාසියේ තියෙනවා. ඉතින් ආයුධ සහ උපකරණ නාමාවලිය ඇතුළට අපිට මේ දෙක එකතු කරන්න පුළුවන්. ඊළඟට දේව රූප. දේව රූප කාණ්ඩය යටතේ ලක්ෂ්මී දේවියගේ රූපය කතා කරන්න පුළුවන්. ලක්ෂ්මී දේවියගේ ලක්ෂ්මී දේව සංකල්පය අහලා තියෙනවද? ලක්ෂ්මී දේව සංකල්පය ලංකාවේ සංකල්පයක් නෙමෙයි. ඉන්දියාවේ හින්දු ආගමිකයින්ගේ සංකල්පයක් තමයි ලක්ෂ්මී සංකල්පය කියන්නේ. ලක්ෂ්මී දේවිය අභිෂේක ගන්වන අවස්ථාවේ සලකුණක් තමයි හස්තිබූ කහපන කාසියට එකතු කරලා තියෙන්නේ. ඉතින් ලක්ෂ්මී දේවියගේ සංකේතයක් තියෙන නිසා දේව රූප කාණ්ඩයට අපිට ඒක එකතු කරන්න පුළුවන්. තව තියෙනවා අර්ථ දක්විය නොහැකි රූප සටහන් සහ ජ්‍යාමිතික රූප. ඉතින් සංකේත අභිමුඛයටයි ප්‍රතිමුඛයටයි එකතු කරනකොට මෙන්න මේ නාමාවලිය තුල තමයි සංකේත එකතු කරලා තියෙන්නේ. සංකේත 500කට අධික ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. සංකේත නාමාවලිය ගැන කතා කරද්දී අපි ඉගෙන විස්තර කරලා අවසන් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සංකේත කීපයක් ඇඳලා නම් කරන්නත් ඕනේ. මං හිතනවා මේ සංකේත ටික අඳින්න ඇති. ඇඳලා නැත්තම් අපි දැන් අඳින්න ඕනේ ඒවා. මේ සංකේත නම් කරන්නත් ඕනේ මෙන්න මේ විදිහට. මේ සංකේතයට මොකක්ද කියන්නේ? සස්තික ලකුණ. ඒක ලියා ගන්නකෝ. සස්තික ලකුණ. සංකේත ටික ඇඳ නැත්තම් ටක් ගාලා ඇඳ ගන්න. සස්තික ලකුණ. සස්තික ලකුණ. ඊළඟ සංකේත නම් කරගන්න. මේ කවුද? මාළුවෙක් ඉන්නේ මත්ස්‍ය සලකුණ. මත්ස්‍ය සලකුණ. සංකේත නාමාව තාක්ෂණයේ සංකේත නාමාවලිය ගැන අපි කතා කරන්න මේ. එතකොට සංකේත එකතු කරපු විදිහයි නාමාවලියයි විස්තර කරලා මේ රූප සටහන අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඒක අඳිද්දි නම් කිරීමුත් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මොකද්ද තියෙන්නේ? මේක ඇවිල්ලා ජ්‍යාමිතික හැඩතලයක්. ලියා ගන්න. ජ්‍යාමිතික හැඩතලයක්. ජ්‍යාමිතික හැඩතලයක්. ජ්‍යාමිතික හැඩතලයක්. මේ මොකද්ද එතකොට? කවුද මේ ඉන්නේ? කවුද කියන්නේ මේ ඉන්න සත්වයා? කවුද මෙතන ඉන්නේ? කවුද ඉන්නේ ළමයි? කවුද ඉන්නේ? ඇතෙක් ඉන්නේ. ලියා ගන්න. ඇතා. බලන්න මෙතන දල තියනවා දෙකක් හොඩවැලකුත් තියනවා. එතකොට අලියෙක් එහෙම නෙමෙයි ඉන්නේ ඇතෙක් ඉන්නේ. මේ කවුද ඉන්නේ? මේ දවස්වලත් පරිසර පද්ධති වල නිතරද වෙලේ ඉන්නේ සතෙක් මේ වැස්ස නිසා. කවුද මේ ඉන්නේ? ගෙම්බා. මේ ඉන්නේ ස්වභාවික වස්තුවක් වෙන ඉර. මේ කවුද? මේක අපි හඳුනාගන්නේ කඳු සලකුණක් විදිහට. කඳු සලකුණ. රූප සටහන් ටික පැහැදිලිව අඳින්න ඕනේ. සහ රූප සටහන් අඳිද්දි හොඳට මතක තියාගන්න ටිකක් ලොකුවට අඳින්න. පොඩියට කාටවත් හොයාගන්න බැරි විදිහට චූටිවට අඳින්න එපා. විභාගයේ රූප සටහන් අඳිද්දි තව කෙනෙක්ට පහසුවෙන් මේ සලකුණ කොමක්ද කියන එක හඳුනාගත හැකි වෙන විදිහට විශාල විදිහට අඳින්න. රූප සටහන් ගොඩක් ලොකුවට අඳින්න. විභාගයේදී අතී තරම් අපිට කොළ ලැබෙනවා. ඒක නිසා අපිට හරිම පැහැදිලිව රූප සටහන් එකතු කරන්න පුළුවන්. සස්තිකය, මත්ස්‍ය සලකුණ, ජ්‍යාමිතික හැඩතලය, ඊට පස්සේ ඇතා, ගෙම්බා, සූර්යා, කඳු සලකුණ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් තාක්ෂණය අවසන් කරන්න. අන්තර්ගතයේ පළමු කොටසදී අපි කතා කරා නේද? කාසිය නිර්මාණය කරන විදිහ. රුපදක තනතුරේ ඉන්න මුදල් අධ්‍යක්ෂකවරයා විසින් මේ කාසිය නිර්මාණය කරනවා. එතෙන්දී
සුවිශේෂී කාරණා ටිකක් ගැන සැලකිලිමත් වෙමින් තමයි කාසිය නිර්මාණය කරන්නේ මූලික පියවර 5ක් ඔස්සේ. අදාළ පියවර ටික අඳලා පෙන්නන්න ඕනේ. කාසිර සංකේත ඇතුළත් කරගන්නකොට කොහොමද ඇතුළත් කරගන්නේ? මූලික පියවර 4ක් ඔස්සේ. ඔන්නේ 4ත් අපිට ওই විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම අභිමුඛයටයි ප්‍රතිමුඛයටයි සංකේත 500කට වැඩි උපයෝගී කරගන්නවා. සංකේත නාමාවලියක් ඇසුරින් අපිට ඒක කතා කරන්න පුළුවන්. සහ සංකේත නාමාවලියක් ඇසුරින් කතා කරලා ඔන්න රූප සටහන් සලකුණු ටිකක් අපිට ඇඳලා නම් කිරීම කරලා තාක්ෂණය සම්බන්ධයෙන් ලස්සනට විස්තර කරන්න පුළුවන් ඔය විදිහට. තාක්ෂණය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කතා කරපු ටික පැහැදිලිද? ප්‍රශ්න ගැටලු තියනවාද? ප්‍රශ්න ගැටලු තියනවා නම් අහන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පුතේ සංකේතවල විවරණය. මිස් කියවනේ මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නේ හස්සෙබූක හාසිය සම්බන්ධයෙන් පැහැදිලි කොට සංකේත සම්බන්ධයෙන් විවරණයක් කරන්නනේ. ඉතින් සංකේත සම්බන්ධයෙන් විවරණයක් කරනකොට චතුරිකා කොහොමද අපි කරන්නේ? සංකේත ටිකක් තෝරගෙන ඒ එක් සංකේතයට අදාළ රූප සටහන් ඇඳලා ඒ සංකේත කාසියට ඇතුළත් වුණේ කුමන හේතුවක් නිසාද කියලා නානක විද්‍යාඥයින් පුරා විද්‍යාඥයින් පරේක්ෂණාත්මකව මත ටිකක් එකතු කරලා තියෙනවා. එතකොට මේ මත ටිකත් එක්කම තමයි අපි සටහන් කරන්න ඕන. ඉතින් මෙතෙන්දී අපි තෝරාගත්ත සලකුණු ටිකක් තියෙනවා. සූර්ය සංකේතය මේ රූප සටහන් අඳින්න ඕනේ අනිවාර්යයෙන්ම කඳු සලකුණ ජලය නිරූපිත සංකේත, වෘක්ෂ සංකේත ගොඩාක් තියෙනවා. මානව රූප සංකේත, වෘෂභ සංකේත, ඊළඟට ඇත් සංකේත, මත්ස්‍ය සංකේත, ජාමිතික සංකේත ඔන්න ඔය විදිහට. ඉතින් ඔය විදිහට සංකේත අපි කීපයක් තෝරගෙන මේ සංකේත කාසියට ඇතුළත් කරලා තියෙන විදිය රූප සටහන් ඇතුළත විස්තර කරන්න ඕනේ. රූප සටහන් මේ විදිහටම අඳින්න ඕනේ. ඒ වගේම කාසියක පේන විදිය, කාසියක මතු පිටට අපිට පිළිබිඹු වෙන විදිහත් කාසියත් ඇඳලා පෙන්නන්න ඕනේ. සහ පැහැදිලි කිරීමක් තියෙනුනේ. පැහැදිලි කිරීමේදී ඒ සංකේතයන් කුමන හේතුවක් නිසාද මේ කාසියට ඇතුළත් උනේ කියන එක තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. අපි මේ පාඩමේ සංකේත වල සිට ඉදිරි කොටස සාකච්ඡා කරන්නේ අපේ දෙසැම්බර් මාසයේ පළමු දේශනයේ සිට. අද කතා කරපු හස්සෙබූ කහපන කාසියේ මූලික පළමු කොටස පැහැදිලි නේද හැමෝටම? ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. ඒත් එක්කම අපි ලබන සතියේ සිට දේශන කටයුතු ටික පවත්වාගෙන යන්නේ අපි අලුතින් නිර්මාණය කරන WhatsApp group එක හරහා. මේන් group එක හරහා අද දවසේ ක්ලාස් එකේ රෙකෝඩින් එක ලැබෙන්න සලස්සනවා. සහ දෙසැම්බර් මාසයේ සිට මේන් group එක හරහා දැනුවත් කිරීම පමණයි සිදු කරන්නේ ක්ලාස් කරගෙන යන්නේ අපේ අලුතින් නිර්මාණය කරන WhatsApp සමූහය හරහා. මාසිකව තාක්ෂණික ගාස්තුවක් විදිහට දෙසැම්බර් මාසයේ සිට ක්ලාස් එකට ගෙවීමක් අපි අය කරනවා. ගෙවීම තමයි මාසෙකට රුපියල් 1000යි. මාසෙකට රුපියල් 1000ක ගෙවීම කරලා දෙසැම්බර් මාසේ ක්ලාස් ගෲප් එකත් එක්ක හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. පේමන්ට් එක කරලා ස්ලිප් එක එවනකොට කැලණිය විශ්වවිද්‍යාලය දෙවන වසර තියරි ක්ලාස් එක කියලා අනිවාර්යයෙන්ම සටහන් කරලා එවන්න ඕන. කැලණිය විශ්වවිද්‍යාලය නැත්තම් එච්චර ටිකක් ලියන්න අමාරු වෙනා UOK කියලා දාන්න. කැලණිය විශ්වවිද්‍යාලය දෙවන වසර පුරාවිද්‍යාව තියරි. එහෙම නැත්තම් සිද්ධාන්ත පන්තිය කියලා අනිවාර්යයෙන්ම සටහන් කරලා එවන්න ඕනේ. මොකද දෙසැම්බර් මාසේ පළවෙනි සතිය කියලා කියන්නේ අනිකුත් විශ්වවිද්‍යාලවලත් පළමු වසර දෙවන වසර තෙවන වසර ළමයි පේමන්ට් කරන කාල සීමාව. එතකොට පේමන්ට් එක කරලා ස්ලිප් එක එවද්දී බැංක් ස්ලිප් එක උඩ මේ ටික ලියලා එවන්න. නැත්තම් ස්ලිප් එක එවලා මැසේජ් එකක් විදිහට අනිවාර්යයෙන්ම දෙවනියට මැසේජ් එකක් විදිහට විශ්වවිද්‍යාලයේ නමයි දෙවන වසර කියලයි පුරාවිද්‍යාව සිද්ධාන්ත පන්තිය කියලයි අනිවාර්යයෙන්ම ලියලා එවන්න ඕන. මාසික අය කිරීම රුපියල්
10යි සිද්ධාන්ත ක්ලාස් එකට පළමු සතිය ඇතුළත ගෙවීම් කරන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. ඒ වගේම ආර්ථික අපහසුතාවයකින් පෙළෙන ළමයෙක් ක්ලාස් එකේ ඉන්නවා නම් ගෙවීම් කරන්න අපහසු ඒත් දැනුවත් කරන්න. සහ පළමු සතිය ඇතුළත ගෙවීම අවසන් කරන්න අදාළ ඩේට් එක අපි මේන් ගෲප් එක හරහා දැනුවත් කරනවා. ඒ කියන්නේ හෙට ඉඳන් දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ බදාදා හවස 4 වෙනකම් කාල සීමාව තියෙනවා. ඒ කාල සීමාව ඇතුළත ගෙවීම් කටයුතු කරලා ස්ලිප් එක එවන්න. අන්තිම දවස් වෙනකම් ඉන්න එපා. මොකද හවස 4න් පස්සේ ගෙවීම් කටයුතු කරොත් ඊළඟ දවසේ උදේට තමයි ගෲප් එකට ඇඩ් කරන්න වෙන්නේ. මොකද හවස 4 ඉඳන් මිස්ටර් ක්ලාස් පටන් ගන්නවා. කෝඩිනේට් ඒගොල්ලොත් යනවනේ. ඉතින් 4:04 වෙද්දි. එතකොට ගෲප් එකට ඇඩ් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හවස 4 වෙනකම් කාල සීමාව දීලා තියෙන්නේ ක්ලාස් එකට ගෙවීම් කටයුතු කරන්න. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ක්ලාස් එක නෑ. දෙවෙනි සතියේ බදාදා හවස 4ට කලින් ගෙවීම් කටයුතු කරලා අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ළමයි ටිකව ගෙවීම් කටයුතු කරාට පස්සේ අදාළ ක්ලාස් ගෲප් එකට ඇඩ් කරනවා. එතන ඉඳන් අඛණ්ඩව දෙවන වසර විභාගයට පූර්ව සූදානම සිද්ධාන්ත ක්ලාස් එක හරහා සතිපතා ලැබෙන්න සලස්සනවා. එතකොට මෙතනින් එහාට දේශනවලට සම්බන්ධ වෙන්න අදාළ Zoom link ටික, දේශනවලට අදාළ PDF සටහන් ටික, ක්ලාස් එකේ රෙකෝඩින් ටික ක්ලාස් ගෲප් එක හරහා පමණයි ෂෙයා කරන්නේ. මේන් ගෲප් එක හරහා දැනුවත් කිරීම කරනවා නිරන්තරයෙන්ම සහ අලුතින්ම සම්බන්ධ වෙන ක්ලාස් ගෲප් එක තමයි අපේ දෙසැම්බර් මාසයේ දෙවන සතියේ සිට දේශන ටික අඛණ්ඩව පැවැත්වෙන්නේ. දෙසැම්බර් මාසයේ දෙවන සතියේ දෙසැම්බර් මාසේ පළමු දේශනයේදී මේ පාඩම අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා දෙවැනි ප්‍රධාන පාඩමත් බොහෝ දුරට ආරම්භ කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මතක් කිරීම ටිකත් එක්ක ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට ගෙවීම් කරන්න අදාළ payment details ටික මේන් group එක හරහා ලැබෙන්න සලස්සනවා. ගෙවීම් කරන්න කාල සීමාව තියෙනවා. ගොඩක් දවස් තියෙනවා. ගෙවීම් කරලා ස්ලිප් එක එවුවට පස්සේ ක්ලාස් ගෲප් එකට ඇඩ් කරනවා. එතන ඉඳන් අධ්‍යයන කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. සහ පේමන්ට් එක කරලා ස්ලිප් එක එවනකොට මේ ටික නම් අනිවාර්යයෙන් සටහන් කරලා එවන්න ඕනේ. නැත්තම් අපිටත් හරි අමාරුයි ළමයි ටිකව ගෲප් එකට ඇඩ් කරන්න. සමහර වෙලාවට අපි කතා කරන ළමයව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ළමයා වෙලාව ඔන්ලයින් නැති වෙනවා. ආයෙ දවස් 3-4කට පස්සේ ආයෙ ඔන්ලයින් එන්නේ. නැත්තම් අපේ මැසේජ් එක දකින්නේ. එතකොට හරි අපහසුයිනේ. ඒක නිසා තමන් ස්ලිප් එක එවනකොට විශ්වවිද්‍යාලයේ නමයි අධ්‍යයන වර්ෂයයි පුරාවිද්‍යාව සිද්ධාන්ත ක්ලාස් එක කියලා අනිවාර්යයෙන්ම සටහන් කරලා එවන්න ඕනේ. දෙවන වසර UOK ඥාත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සිද්ධාන්ත පන්ති. අන්න එහෙම සටහන් කරලා තමයි ස්ලිප් එකේ වන්න ඕනේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. බැංකුවට ගිහිල්ලා ඩබල් ස්ලිප් එකක් අරගෙන පේමන්ට් එක කරන්නත් පුළුවන්. එතකොට ATM මැෂින් හරහා ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ දෙසැම්බර් මාසයේ සිට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මම හිතනවා නොවැම්බර් මාසේ පළමු දේශනය හරහා සහ නොවැම්බර් මාසේ දෙවෙනි දේශනය අද දේශනය හරහා ක්ලාස් එක සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීම් ටිකක් සහ නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ අවබෝධයත් එක්ක දෙසැම්බර් මාසයේ දෙවෙනි සතියේ සිට අධ්‍යයන කටයුතුත් එක්ක ළමයින්ට අඛණ්ඩව සම්බන්ධ වෙන්න පුළුවන් සතිපතා පන්ති පවත්වාගෙන යන ක්ලාස් ගෲප් එක හරහා. ඉතින් මොන ඔය විදිහට තමයි අපි නොමිලේ පවත්වන දේශන කටයුතු ටික අදින්න අවසන් කරන්නේ. ඒ වගේම නොවැම්බර් මාසයේ දේශන ටික මෙතනින් අවසන් වෙනවා. අපි ආයම හම්බ වෙන්නේ දෙසැම්බර් මාසේ දෙවැනි සතියේ බදාදා හරියටම හවස 6ට අපේ අලුත් WhatsApp සමූහය හරහා. ක්ලාස් එක සම්බන්ධයෙන් අද කතා කරපු පාඩම සම්බන්ධයෙන් තව වැඩිදුර යමක් අහගන්න තියනවද? අහගන්න තියනවා නම් අහන්න පුළුවන් දැන්. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය හොඳ රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම බලන්න. රෙකෝඩින් එක බලලා ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන්ම අහන්න. හැම මාසෙකම පළමු සතියේ ක්ලාස් එක නැහැ. දෙවෙනි සතියේ ඉඳන් තමයි ක්ලාස් එක තියෙන්නේ. මාසෙට දවස් 3ක්. බදාදා හවස බදාදා හවස 6 සිට රාත්‍රී 8 දක්වා. හරි. ප්‍රශ්න ගැටලු නෑ වගේනේ chat එකේ ප්‍රශ්න ගැටලුවටත් මිස් උත්තර දුන්නා.
හරි. එහෙමනම් අදට දේශන කටයුතු ටික මෙතනින් අවසන් කරනවා. අපි නැවත හම්බ වෙන්නේ දෙසැම්බර් මාසයේ දෙවෙනි සතියේ බදාදා දෙසැම්බර් මාසයේ පළමු දේශනයත් එක්ක. එහෙමනම් අදට දේශන කටයුතු ටික මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක්.